සාදු 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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු වරහතු දසබලධාරී මාගේ සර්වඥ රාජෝත්තම තථාගතයන්න් වහන්සේට නමස්කාර වේවා. අවසර ආශිර්වාද වේ. හේ උතුම් තථාගත වදනින් තොරව අකුරකදු අපතින් පිට නොවේවා. එතකොට අද අපිට තියෙන්නේ අපි ගිය පාර මොකද්ද අපි කිව්වේ අර ආලෝක පූජාවක් පූජාවක් නේ. එතකොට අද අපිට තියෙන්නේ තිල දක්ඛින විමාන වස්තුව. තිල දක්ඛින විමාන වර්ණනා. තිල කියන්නේ මොනවද? තිල මුට්ටි ජාතකය. තල. දක්ඛින කියන්නේ දක්ඛින කියන්නේ දක්ඛිනක මම කියවගේ අර්ථ කොටස් තියෙනවා ඇති. අපි කියන්නේ දක්ඛිනියෝ. ඒ දක්ඛින ඒ කියන්නේ. එතනදි කියන්නේ දෙනවා. තල දානේ අර තියෙන්නේ. එතකොට එහෙම බලන්න. පටන් ගන්න මෙහෙමයි. අභික්ඛන්තේන වන්නේන යන මේ තිල දක්ඛින විමාන වස්තුවයි එහි උත්පත්තිය කවරේදයත් කියලා දැන් මේ තිල දක්ඛින විමාන වර්ණනාව පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම නම් වූ අනේපිඩු සිටහානන් විසින් කරවන ලද විහාරයේ වැඩවසන සමයෙහි එක්තරා ගර්භණී ස්ත්‍රියක්. ගර්භණී ස්ත්‍රියක් කියන්නේ දන්නවනේ. මොකද්ද? දරු ප්‍රසූතිය ආසන්න ඉන්න අම්මා කෙනෙක්, බඩදරුව අම්මා කෙනෙක්. තෙල් සිඳිනා කැමැතිව තල ටිකක් සෝදා අවුවෙහිලා වියලන්නීය. එතකොට දැන් මේ මොකටද තල වියලන්නේ? තෙල් ගන්න ඕනේ කියලා හිතලා. ඕතමෝ අවසන් වූ ආයුෂ ඇත්ති. දැන් එහෙම වේලුවාට දැන් එයාගේ ආයුෂ අවසන් වෙලා තියෙන දවසද? ඒ දවසම කලුරිය කොට නිරයේ උපදින්නට ඇගේ කර්මයේ ඉඩදී සිටියේ. එයා කරපු කර්මත් එක්ක එයා මැරිලා නිරයේ උපදින්න තමයි ලෑස්තිලා තිබුණේ. දැන් ආයුෂත් අවසන්. ඇයිගේම අකුසල කර්ම විපාකයේ දෙන ඵල දෙන දවසයි. දැන් මේ තල වේල වේල ඉන්න අම්මා මැරිලා අපාය යන්න ඉන්න කෙනෙක්. නේ? ඒ ශාන්තේවත් කප කප ඉන්නවා. දැන් සමහරට හෙට මැරිලා අපාය ඉන්නව වෙන්න පුළුවන් නේ. නේද? ශාන්නම් ගොඩක් පින් කරලා දිනලා එහෙමයි ඉන්නවන්නේ. ඔය ගෙදර වැඩක් පළක් කරගෙන ඉන්නවා. පත්තක් හේනක් කොටාගෙන අද උදේත් වැඩ කරගෙන හිටියා. අන්න එහෙම ගොඩ දෙනෙක් මැරිලා නිරේ යන්න තමයි ඉන්නේ. මොකද මතකනේ අර ධර්මාශෝක රජතුමා කතා අපි විතර කියන්නේ. ඉච්චර කරලා ගියාන ගොඩ දෙනෙක් නිරේට තමයි යන්නේ. ඒ කියන්නේ කිව්වේ නිය පිටට ගත්තොත් පස් ටික. අන්න ඒ වගේ පොඩ්ඩයි මේ ලෝකෙන් නැවත ඉතුරු වෙන්නේ. ඔක්කොම යන්නේ නිරේට. දැන් මෙයා තේ જાති කෙනෙක්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි ලෝ බලන්නේ. දිවසින් මේ ස්ත්‍රිය දුටුසේක. බුදුරජාණන් වහන්සේ අලුයම් වේලෙහි ලෝ බලනකොට අපි කියන මොකද්ද? මහා කරුණා සමාපත්තියට සමවැදී තමයි බලන්නේ. කොච්චර වාරයක් චෙක් කරනවද? 12 කෝටි ලක්ෂ වාරයක්. සර්ච් කරලා හරිම කෙනා. ඒ දවස් ඔක්කොම බලන හරිම කෙනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරනවා. දැක්කේ කවුද? මේ ස්ත්‍රිය. ඇයි මෙයා රජ විසවක්ද? මෙයාට මොකද සල්ලි තියෙන කෙනෙක් නිසාද? නෑ, බුදුරජාණන් වහන්සේ බලන්නේ වනේ. එයා රජ කෙනෙක් ළඟට යන්න ඕනේ එහෙම නෑ. කාටද අද පිට ඕන කියලා විතරයි බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේලා කියන්නේ ඒකයි. මේ ස්ත්‍රිය තමයි දැක්කේ. එතකොට
මොකෙන්ද දැක්කේ? දිවැසින්. එසේ බලා මෙසේ සිතුවහ. මෙම ස්ත්‍රිය අද කලුරිය කොට නිරේ උපදින්නේය. එයා මරුණත් අනිවාර්යයෙන්ම උපදින්නේ නිරේ. මම යම් හේකින් ඇගෙන් තල භික්ෂාව පිළිගෙන ඇය ස්වර්ගයේ ඉපදීමට කරන්නේ නම් වටනේය. ඒ කියන්නේ තේරෙනවනේ? මම පින්ඩපාතේ වැඩියා නම් අද ඇය නිරේ යන එක වළක්වන්න පුළුවන්. නිරේ යන එක ගැන මම කියලා තියෙනවනේ. ගියොත් ගියා ඒමක් නැහැ කල්ප ගන්න. එක බුදු කෙනෙක් එක පින්ඩපාතයකට ඕක වෙනස් කරන්න පුළුවන්. අන්න ඒකයි බුදුවරු කියන්නේ. ඉතින් එහෙම හිතලා උන්වහන්සේ ක්ෂණයකින් සවැත් නුවරින් පිටත්ව රජගහ නුවරට පිවිස ආසින් වැඩියා වෙන්නත් පුළුවන්. රජගහ නුවරට වඩිනවා. පිඬු පිනිස හැසිරෙන්නේ ඇගේ ගෙදරට වැඩම කළහ. තේරුණා? ඒ ස්ත්‍රීතුමෝ භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් ප්‍රීති සොම්නසින් යුතුව වහා නැගිට ඇඳිලි බැඳ වැඳ පිදිය යුතු අන් කිසිවක් නොදක්නි. ඉතින් අම්මට මොකුත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කහම අය පැහැදෙන්න එහෙම කියන්න ඕනේ නැහැ. දැක්කහම කොහොමවත් පැහැදෙනවා. දැන් පැහැදිලා අර තේජස බුද්ධ තේජස ඔක්කොම තියෙනවා. දැන් ඇඳිලි බැඳන් ඉන්නවා. දෙයක් දෙන්න හිතනවා. හැබැයි දෙන්න මොකුත් නැහැ පේන්නේ. කිසිවක් නොදක්නි අත්පාදව තල රාශිය එකතු කොටගෙන දෝතක්ගෙන භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. දෙන්න දෙයක් නැහැ. අර තිබ්බ තල ටිකෙන් දෝතක් පුරවලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පූජා කොට භාග්‍යතුන් වහන්සේට වැඳාය. භාග්‍යතුන් වහන්සේ ඇයට අනුකම්පා කරන්නේ සුවපත් වේවායි වදාරා වැඩියාව. ඕතමෝ එදින රා අලියම් මෙලෙහි කලුරිය කොට ඔය දීපතනේ තවතිසා අපායේ දුක් විඳින හිටපගෙන උපදින්නේ තවතිසා. තවතිසා කොච්චර අවශ්‍යද? අද විතර 50 කෝටි 60 ලක්ෂයක් ගෝද අවශ්‍ය තියෙන අවුරුදු 5 කෝටි 60 ලක්ෂ. ගාමද? කල්ප ගානක් අපාය යන්නේ හිටපගෙන. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. එතකොට තවතිසා දෙව්ලොව 12 යොදුනක් වූ රත්තරන් විමානයක නිදා පිබිදියාක් මෙන්න උපන්නාය. යොදුන් 12ක් විශාල රත්තරන් විමානයක තමයි උපදිනේ. නිදා පිබිදනාක් වගේ. කියන්නේ නිදා පිබිදනාක් වගේ නේ හරි පහසුයි. නිදාගෙන ඉඳලා අවදිනකොට. නේද? ඔකට ඒ ගෙවල් වල නම් එහෙම නිදාගෙන අවදි දෙයක් හිතනවා නිකන් දිවිලෝක වෙයි කියලා. නේද? අපෝ නිදා ගන්න ඉතින් එයාට පුදුම කොච්චර සතුටක් එන්නේ නැද්ද? දන්නෙත් නැහැ. මරණ කියලා දන්නෙත් නැහැ. නිදා පිපිදියා වගේ එන්නේ දිව්‍ය ලෝකේ. ඉක්බිති ආයස්මත් වූ මහමුගලන් තෙරණුවෝ පෙර සඳහන් කළ පරිදිම දේව විමාන චාරිකාවෙහි සැරිසරන්නේ දහසක් දෙවඟනම් පිරිවරා මහත් වූ දේව ඉරිදියෙන් බබලා සිටින්නා වූ දෙවඟන වෙතට වැඩම කොට දේවතාවියනි ඔබ ඕසදී තාරකාවක් මෙන් සියලු දිසා බබලවන්නේ මනා වූ රූපයෙන් සිටින්නේය. මෙබඳු වර්ණයකින් යුක්තව ජෝතිමත්ව බබලන්නා වූ ශරීරයක්ද. මොකද්ද ජෝතිමත්ව බබලනවා කියන්නේ? ජෝති කියන්නේ මොකටද? ආලෝකයට. ජෝතිමත්ව කියන්නේ ආලෝකමත්ව. ආලෝකමත්ව. සිතෙහි සතුට ඇති කරවන්නා වූ විවිධ සම්පත් ඇති ඉපද සිටි. දැක්කාම හිතේ සතුට ඇති කරවනවා. මහානුභාව සම්පන්න දේවතාවියනි මෙවැනි දිලිසෙන ස්වභාවයකින්ද යුත් වර්ණයකින්ද සියලු දිසා බබලවන්නා වූ ප්‍රභාවයක්ද ලබන්න මිනිසෙකුව සිටියේදී ඔබ කළ පුණ්‍ය කර්මය කුමක්දයි විචාරයි. ඔය දේවතාවිය මොගලන් හිමියන් විසින් තමන්ගෙන් විචාරණ ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කළ පින්කම් විස්තර කළාය. මම පෙර ආත්මයේ මනුස්ස ලෝකයේ මිනිස් දුවක් උපන්නෙමි. එක් දවසක් අතිශයින් ප්‍රසන්න වූ හදවත සිසිල් කරන්නා වූ විරාගී වූ බුදුරජාණන් වහන්සේ දිටිමි.
ඒ දක්ෂිනාර්හ වූ බුදුරජාණන් වහන්සේට ප්‍රසන්න වූ සිතින් යුතුව තල දෝතක් දක්ෂිනාව වශයෙන්ගෙන මගේ දෑතින් පූජා කළෙමි. ඒ පුණ්‍ය කර්මයේ හේතුවෙන් මෙවන් වර්ණයක් මම ලද්දෙමි. මනදුල සපුරන්නා වූ මේ භෝග සම්පද්ද ඒ පින්කම නිසාම මට උපදී. මහානුභාව සම්පන්න ස්වාමීනි මනුෂ්‍ය දුවක්ව සිට එබඳු වූ යම් කුසල කර්මයක් මා විසින් කරන ලදද ඒ පුණ්‍ය කර්මයාගේ විපාකයෙන් දස දිග බබළුවන්නා වූ ස්වභාවයෙන්ද හාත්පස බබළුවන්නා වූ වර්ණයෙන්ද දිව්‍ය සම්පත් වලින්ද යුක්තව වූ බව මම පවසමි උතුමෝ කීවාහ. තලමිටක් පූජා කළා. ඉක්බිති එහි දැන් අපි කියනනේ මේ ආසජ්ජ කියලා කියන්නේ දැන් මේ පාලියෙන් නෙවෙයි කියන ආසජ්ජ කියන වචනයක් කියනවා. ආසජ්ජන තථාගතං ආදි තැන්වල ගැටුමේ ආය ආසජ්ජ දානං දේති තැන්වල දැකිය. ආසජ්ජා පැමිණ අකාම ඕතම වනයි දෙය්‍ය ධර්ම වස්තුවෙන් පෙරූ පරිද්දෙන් සංවිධානය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සැපැත්තෝ කල්ලි පවත්වන ලද දානේ ආසජ්ජ දාන. මේ ආසජ්ජ දානං කියලා කියන්නේ ළඟට පැමිණියාම දෙන දානය. අදාසින් අකාමා තිර දක්ඛිනා යන්න කියේ. එහෙම පැමිණියාම දීප දාන්න දුන්නා කියලා කියන්නේ. ඒක මේ පාලි වචන මේක කියවෙන්නේ නැහැ. ඒක පාලියෙන් යන පරිවර්තනයනේ. ඒකයි. මෙසේ දෙව්දෝ විසින් තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මයේ කී කල්ලි මහ මොගලන් තෙරණෝ පිරිවර සහිත වූ දෙව්දුවට දහම් දෙසා මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග විස්තර වශයෙන් ඒ ප්‍රවෘත්ති කීයේය. ඉක්විති භාග්‍යවතුන් වහන්සේ අරබයා පැමිණ පිරිසට ධර්මයේ දේශනා කළහ. ඒ දේශනාව බොහෝ ජනයාට සාර්ථක වූයේය. තිල දක්ඛින විමාන වර්ණාව නිමේය. අපිට තව එක කතාවක් අද කියන්න පුළුවන්. අද දවසේ ඊටා වැදගත් ඉතින් ඊයේ දවසේ මේක කරන්න තිබුණේ. පතිවුතා විමාන වස්තුව. මේ පතිවුතාව නැති කරගන්න දවස්නේ. ජීවිත විනාශ වෙන දවස් ඊයේ දවසේ මේක කරන්න තිබුණේ. සමහරව ඉන්නවා ගොඩක් පින්කම් කරලා නැහැ. පතිවුතාව රැකලා විතරයි. අපිට ඒ කතාව අද කියන්න පුළුවන්. කොඤ්ඤා මයුර දිව්‍යාච හංසා. ඒ කියන්නේ ඒක පටන් ගන්න ওই විදිහට පාලියෙන්. මොකක්ද කියන්නේ? පතිබ්බතා විමානවත්තු ආරම්භ වෙහි. වේ. පතිබ්බතා පාලියෙන් පතිවෘතාවට කියන වචනය පතිබ්බතා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර අනේපිඩ සිටුහුගේ ජේතවන නම් ආරාමයේහි වැඩවසන සේක. එම සවැත් නුවරෙහි පතිවෘතා ධර්මයේ රකින ස්වාම පුරුෂයාට අනුව පවත්නා වූ ඉවසන ස්වභාවය ඇති සැමියාට ගරු කරන ධාන්‍ය පොතුවල කුඩු පුරවා අපතේ නොයවන එවත් සැමියාගේ වස්තුව රකින මේ උපමාවක් කියන්නේ පරුෂ වචනයෙන් තොර සත්‍යවාදී වූ ශ්‍රද්ධා සම්පන්න එක්තරා ස්ත්‍රියක් වූවාය. එය හැකියාවරින්ද දානයේද පිදුවාය. උතුමෝ කිසියම් රෝගයක් පෙළඳී කලරිය කොට තවතිසා බව නිපන්නාය. දැන් බලන්න මේ ස්ත්‍රියගේ ගුණ ටිකක් කියනවා. මොකද්ද කියන්නේ? ස්වාම පුරුෂයාට අනුව පවතිනවා. කියන්නේ ඒකට හරියන ස්වාම පුරුෂය ලැබෙන්නත් ඕන. ගොඩක් වෙලාට එහෙම වුණත් නැහැනේ. ස්වාම පුරුෂයා හොඳට හිටියත් ඉන්නේ නැති පිළිඳවල් ඉන්නවා. අනුව පවතිනවයි කියන්නේ එයාගෙන් තොරව හිතන්නේ ස්පර්ශයක්වත් නැහැ. දැන් ලෝකෙ පිරිහෙන්නේ කොහොමද? පවට බර වෙනකොටනේ. නේ? පවට බර වෙන්නේ කොහොමද? මිනිස්සු හිතන විදිය වෙනසනකොටනේ. ඉස්සර ඔයාලා අහලා ඇති වෙන පුරුෂයෙක් ගැන හිතන්නේවත් නැහැ. ස්පර්ශයක්වත් කරන්නේ නැහැ වෙන පුරුෂයෙක්. එහෙම කියනවනේ. වෙන පුරුෂයෙක් ස්පර්ශවත් කරලා නැහැ.
අද කාලයකට hina වෙනා ඉන්නවනේ. දැන් පිටරට බලන්න. එයාලා හිතන්නේ විවාහ වෙන්න කලින් එහෙම කරලා නැත්තම් වැඩක් නැහැ. එහෙම හිතන ගානට ඇවිල්ලා තියෙනවා. අපේ රටෙත් ඒක වෙනස් කරන් යන ඔය සිල් පෙන්නන ඔය උපාසිකාව වගේ ඉන්න අය තමයි හොඳම නරකයි කියලා කියනවා. එහෙම කරන අය කීප දෙනෙක් ඇති. හැබැයි හැමෝම එහෙම නෑ. එහෙම කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර ඒක රකින්න තියන අය නැති කරනවා. ඉතින් දැන් දිව්‍ය ලෝකේ යන්න ඕන නම් කාන්තාවක් වශයෙන් තියෙන ගුණයක් කියන මොකද්ද? ස්වාමියාට අනුව ඉන්න ඕනේ. ස්වාමියාගෙන් තොරව වෙන වෙන සම්බන්ධතා පවත්වන්න හොඳ නැහැ. එහෙම නැත්තම් දිව්‍ය ලෝකේ යන්න බැරි එකක්. ඒ කියන්නේ නිවන් දකින්න කොහොමද බෑ. ස්වාමියාට අනුව ඉන්න ඕනේ. එහෙම ඉන්න බැයි නම් ස්වාමියාට සුදුසු නැත්තම් කෙලින්ම කියන්න ඕනේ මට ඔයා හරියන්නේ නැහැ. මං ඩිවෝස් වෙනවා. මං අයින් වෙනවා. ඊට පස්සේ කමන්නේ. නේ? ස්වාමියාත් එක්ක ඉඳගෙනම ඒවා කරනවා නම් එයාට දිව්‍ය ලෝකේ යන්න බෑ කවදාවත්. ඒකාන්තාවට. නිවන් දකින්න බෑ. තව දෙයක් කියලා ඉවසනවා. කාන්තාවන්ට තියෙන්න ඕන එකක්. ඉවසන්න ඕනේ. අද ඉවසන්නේ අද මේ ලෝකේ අනිත් පැත්තට කන පිට වෙන්නේ. ඉස්සර ස්වාමියාට මේ බිරිඳ ස්වාමියා තමයි සැර වෙන්නේ. දැන් බිරිඳ සැර වෙනවා ස්වාමියා. මම දැක්කෝ වීඩියෝ එකකුත් මොකක් හරි. ඉස්සර කාලේ ස්වාමියා බිරිඳ තමයි ගේන්නේ පුටු ගෙදන් ඉන්නකොට තේක. දැන් ස්වාමියා තේක අරන් යනවා බිරිඳට. එහෙම හොඳ නැහැ. සමානාත්මතාවය කියලා කෙලෙසයක් විදිහට ලෝකෙ ඉන්නේ. එහෙම බෑ එහෙම ලෝකේ පවතින්න නැහැ. හැමෝම ජනාධිපති වෙන්න ගියොත් අපි කවුරුත් එකයි කියලා එහෙම බෑනේ. ගෙදරක ඒක හම්බෙන්න ඕනේ. හැබැයි ගෙදර වැඩ බාර දෙන්න කියන්නේ කාන්තාවන්ට. ඒ මූලිකයා ස්වාමිපුරුෂයාට ඒ කරුත්තේ තියෙන්න ඕනේ. ඒව නැහැ. ගොඩක් නේ අද සමියට කතා කරන නම කියලා. ඒක හොඳ නැහැ. බිරිඳක් කවදාවත් සමියට නම කියලා කතා කරන්න එපා. කුලය කියලා කතා කරා. ඒව හොඳ නැහැ. සමහරව කතා කරනවා හසන්ත වසන්ත නේ. මේ එක එක නම් කියනවානේ. නම කියන්න හොඳ නැහැ කවදාවත්. ඒයි මේ ඕයි කියනවනේ සමහරව. ඒත් හොඳ නැහැ. මං කියන්නේ ඒකෙන් ගිහි ජීවිතේ සම්පූර්ණ අවුල් වෙනවා කියලා. හැබැයි ඒක බලපානවා සසරට. හරිම කෙනා හම්බෙච්ච නිසා ඉවසයි. හැබැයි ඒක වෙන කෙනෙක්ට හම්බුනහම ප්‍රශ්න ඇති වෙනවා ගොඩක්. එහෙමදාම එක්කෙනා හම්බෙනවත් නෙමෙයිනේ. හොඳ නැහැ කොහොමද? පින්පව් ගැන හිතද්දි පුරුෂයෙක් වෙන්නේ ඇයි ඒ පින මොකද්ද කියලා හිතනකොට ඒ කරුත්ත දෙනවා යා. ඊළඟට තව සමහරු නම් ඉතින් නරක විදිහටම කතා කරනවා. ඉතින් අර එහෙම බැරි නම් එතනින් අයින් වෙන එක හොඳ. අපි ලොකු සානාංශ කිව්වා කතාවක් අර ලොකු සාංශේ ඉස්සර ගමෙන් ගමට ලොකු සාංශ පාස්චාරිකා යන එකක් තිබුණා. ගමකට ගිහලා හැම ගෙදරටම ගිහිල්ලා ඒ ගෙදර එක ගෙදරකට එක දවසයි. බණ භාවනා වැඩසටහන් ඔක්කොම වන්දනා ඔක්කොම කියලා දීලා අනිත් ගෙදරට යනවා. මම ගමරම කියලා ගමම එකතු කරලා පන්සලේ අඩුපාඩු හරියන පූජාවෙන් ඉදිරිය පින්කමක් රැස්ති කරලා ඊළඟ ගමට යනවා. ඔකෙදි කරන එක දෙයක් තමයි මහත්යර වන්දන එක. එක අම්ම කෙනෙක්ට කිව්වලු වඳින්න කියලා. අනේ හාමුදුරනේ මට නම් මූට වඳින්න බෑ කියලා. ඇයි උපාසකම්ම? මූ හාමුදුරනේ උදේ පටන් බීලා ඉන්නේ. මම තමයි ඇවිදලා ගිහලා රස්සාවක් කරලා කීයක් හරි හම්බෙන්නේ මූ ඒකත් ගන්න පොර කනවා මේ කියලා. ඉතින් මම මොකටද මූට වඳින්නේ කියලා. ලොකු සාන්ති කියන මං ඊට පස්සේ කියන්නේ නැහැ කිව්වා වඳින්න කියලා. ඒ ඉතින් මෙහෙමයි. දැන් අපිට එහෙම ඒ තරම් ගරු කරන්න බැරි නම් හොඳම දේ අයින් වෙන එක. ස්වාම පුරුෂයා මොනවන ස්වාම පුරුෂයා. එතකොට ඒක අවුලක්. ඒ කියන්නේ ඒක කර්ම අවුල්නේ. මොනවාද සමියට එහෙම කරනවා. ඒකට අප ඒක සංසාරයට යනවා. සමියට බැරෙන නරක පුරුද්දක් ඇති වෙනවා. හොඳම දේ මට ඔයා එපා. අයින් වෙන්න ඕනේ. ඉතින්
නැත්තම් ඉන්නවනම් කොහොම හරි ඒක හදාගන්නත් ඕනේ. අනිත් එක ගරු කිරීමත් එක හේතුවක්. දැන් සමහර පවුල්වල ප්‍රශ්න ඇති වෙන්නේ ගරු කරන්නේ නැහැ, ඉවසන්නේ නැහැ කාන්තාව. එහෙම පවුලක් තිබුණා. ඒ කියන්නේ මහත්ය බීලා එනවා. අපේ සංසල අපිම කරපු එකක්. නෝන හැමදාම රණ්ඩු අල්ලනවා. ඒක එහෙම කරන්න මෙහෙම කරන්න. දැන් ඔන්න ඒ විදිහට එනවා. දැන් මහත්ය බීලෙද්දි වෙනදාගේ බයින්නේ. මිනිස්සුයි මිනිස්සු හතර ගාතෙන් ඉන්නේ කන මන්දව එහෙම මොකුත් කියන්නේ නැහැ. ගිහිල්ලා උර ඉස්සර ආත්තු කරන් එනවා. සපත්තු ගලවනවා. කකුල් වල දෙහි ගන්නවා, තේ දෙනවා. ඊට පස්සේ පර්ස් එක උස්සද්දි හම්බ වෙනවා චිත්‍රපටි බලන්න ගිහුවාරම මේව. වෙනද රණ්ඩු අල්ලන එක්කන මේක වාට ඕනේ දෙපාරට එහෙම තමයි මොකුත් නැහැ. ටික දවසක් යද්දි මහත්තයාටම තේරුණා මට ඉන්න කොච්චර හොඳ බිරිඳක්ද. ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි. මට එහෙමත් පුළුවන් හදාගන්න. එහෙමත් බැරි නෑ ඊට පස්සේ වෙන එකක්. ඉතින් කොහොම වුණත් මම කියන්නේ මහත්තයාගේ අපි සුගතියක් වෙන්න බෑ අපිට සැලසීමක් වෙන්න අපි දිව්‍ය ලෝකයන් දෙක අපි නිවන් දකින්න එපා. කාන්තාවකදී ඉවසන්න ඕනේ. ඉවසලා යහපතක් වෙන්න නැත්නම් අයින් වෙන්න ඕනේ. කොහොම හරි සමියා ඉක්ම යන්න හොඳ නැහැ. ඒ වගේම සමියාගේ වස්තුව රකින්න ඕනේ. අර කියන්නේ සුපින ජාතකයේදීනේ මිනිස්සෙක් ලණුවක් ගොතනවා. පුටු යට ඉන්න මීයක් එක කනවා. එහෙම තියෙනවනේ. සමහර කාන්තාව ඉන්නවා මහත්ය රට ගිහිල්ලා මැරිලා තල්ලි වුණා. මේ ළඟදී කොරියාවේ ගියපු මිය කෙනෙක්. එවන ඔක්කොම එයාගේ ගත්ත ඉඩම් ඔක්කොම එයාගේ නමට ලියලා තියෙන්නේ. එයා ඊට පස්සේ ගිහිල්ලා මෙයාව දාලා අවුරුදු 6ක් 9ක්ද කොහෙද කොරියාවේ ඉඳලා ඔක්කොම සල්ලි දේපල අරගෙන අරයා ගිහිල්ලා මෙයාට 7ක් නෑ 7ක්. එහෙමයි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සැමියාගේ වස්තුව රකින්න ඕනේ බිරිඳ වුණාම. ඊළඟට පරුස වචනෙන් තොරයි. කාන්තාවගේ තියෙන්න ඕන අද නැතිම වගේ දෙයක් මට පේනවා මේ ලැජ්ජයි. කාන්තාව සමහර පුරුෂයන්ට වඩා නරක විදිහට කතා කරන ගෑනුයි මම දකිනවා. අපිටවත් එහෙම වචන කියන්න බෑ. ඊටාම පරුස වචනද තරුණියෝ කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක හොඳ නැහැ. කාන්තාවකට කොහෙත්ම ගැලවෙන්නේ. මොකද කාන්තාවගේ ස්වභාවය තමයි ඇගේ ආරක්ෂාව තමයි ඇගේ ගරුත්වය, සංවර බව. කාන්තාවන්ට සැර වචන ගැලපෙන්නේ නැහැ. පිරිමි කොහොමද ඒ පිරිමි ස්වභාවයත් එක්ක ඒක පොඩ්ඩක් හරි වෙනවා. නමුත් කාන්තාවක් හරි කැතයි කියනවා. දැන් විසාකාව මතකනේ දුවන්නේ නැහැ නේ. ඇයි ඒක කාන්තාවට කැතයි. නමුත් ඉතින් මේ විකෘති ලෝකේ කැත තමයි ලස්සන වෙලා තියෙන්නේ. කාන්තාව දැන් දුවනවා. ලස්සන වැඩන්නේ ජනප්‍රියත්වය වුණ ප්‍රසිද්ධිය වුණ. ඉතින් ඒව හරි සංකීර්ණයි. මම කියන්නේ මේ ලෝකෙට අනුව යන අයට නෙමෙයි. අපිට මේ නිවන් දකින්න ඕන අයට මම කියන්නේ. හරිද? ඒකට ඔයාලට වටිනම දේ මොකද්ද? සංවරය. නේද? එතකොට මේ සීලය තමන්ගේ කය තව කෙනෙකුට රාගයක් ඇති නොවන විදිහට පැවැත්වීම. ඒක ගණන් ගන්න නැති ලෝකයක්. ඒ පාක විඳී ඉති කට්ටිය. රටක් වෙනුවෙන් කියලා ඇඳුම් ගලවගෙන දිව්වට රටේ මිනිස්සු යාලට පුරේ දැම්මට ඒ නිසා ඇති වෙන අනවශ්‍ය විපාක විඳින්න. ඒකට රටේ යන්නේ නැහැ. ඔය ක්‍රීඩිකාව හැසිරෙන විදිහත් එක්ක ඕනතරම් මිනිසුන්ට රාගය ඇති වෙලා තියෙනවා. ඒ අකුසල යාල ගෙවන්න ඕනේ. පවපින් විශ්වාස කරන ඒවා කරන්නේ නැහැ. මොකද කියන්නේ අත්ත හේතුන පරස හේතුන පුත්ත මිච්ඡේන දනන්න රට්ටම්. ධම්මපදේ කැමතිම කාන්තාව. තමන් නිසාවත් අනුන් නිසාවත් දරුවෝ නිසාවත් රටක් නිසාවත් ධාර්මික ප්‍රඥාවන්ත කෙනෙක් පව් කරන්නේ අකුසල කරන්නේ නැහැ. මේක කරන්න එපා කට්ටිය. සමහර අම්මලාට ඒව ගානක් නැහැ. තරු හීන නේ. තරු හීන ඇති කරගෙන නසුසු තැන් වලට යනවා. ඔයාලා පිළිගන්නේ නැති වෙයි කිව්වට. දැන් ඔය මනම් පේරිඝාතනය කියලා වුණානේ. අපේරට ආපු අනවශ්‍ය සිරිත්නේ. සමහරු කියන්නේ බෞද්ධ අය ගැන මම කියන්නේ. රූපේ ලස්සනට තිබ්බට ලස්සනට ඇඳට කමන්නේ නැහැ. ඒවා පෙන්වන්න ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. ඔය අවුරුදු කුමාරී වගේ තරඟ අපිට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම තාත්තා එපා කියන මනම් දෙයට යන්න එපා. ඌ ප්‍රශ්න ඇති වෙනවා කියද්දි අම්මට නිකන් ඉන්න බැරිකමට දුවෝ මේව කරන්න කියලා. අන්තිමේට ඒ පොලිසියේ
අයටයි එතන ආපු ප්‍රධාන ආරාධිතයට ආසාව ඇතිලා ඒ කතාව කියන්න පුළුවන් කතාවක් නෙවෙයි මේ තරම් ඒ තරුණියව දූෂණය කරලානේ කාණුවල දාලා නැගිටිද්දී අයිවිලිතිය. ඇයි උනේ පැත්තකටලා හිටියේ නෑනේ. මාඩුවේ හිටියා නම් රැකෙනවා. කාන්තාව රැකෙන්නේ මොන වෙන්න කියලාද කියන්නේ ධර්මයේ. වැහෙන තරමට, මුවා වෙන තරමට, හැඟ වෙන තරමට කාන්තාව රැකෙනවා. වැඩි ප්‍රසිද්ධ වෙන තරමට කාන්තාව විනාශ වෙනවා. ඉතින් ඔය ගැන අද කාලෙත් එක විදිහට තියෙනවා. මේ ෆෝන් ගැන කතාවක් තියෙනනේ. ෆෝන් එකට බෑක් කවර් එකක් දාන්න. මොකද ඔය වගේ මොකක් හරි මම දැක්ක ලිපියක්. නේද? ආරක්ෂාව. ඉතින් ලොකු කතාවක් කොහොම හරි මම මේක ඉතින් පුළුවන් තරම් කියන්නේ. පරුස වචන කියන්න එපා. ඔයාලා දෙවියෝ ලෝක කියන්නේ නිවන් දකින්න යහපත් මඟක යන්න නම් කාන්තාවක් කවදාවත් පරුස වචන කියන්න එපා. පරුස වචන කියනකොට මොනවද? මොනවද පරුස වචන කියන්නේ? කුණු හම්බ. සමහර කුණු හම්බ කියනවා කුණු හරප කියනවනේ. ඒව විතරක් නෙවෙයි පරුස සැර වචන උඹ බම්බලන්වත් කියන්න එපා කාන්තාවකට ගැලපෙන්නේ නෑ ඒක. හරි කැතයි. කාන්තාවක් උඹ කියද්දි බම්බලන් කියන්නේ ඒක කැතයි. කාන්තාවගේ විනීත බව කාන්තාවගේ තියෙන පිරිමින්ටත් කැතයි මං කියන්නේ. කාන්තාවක් කියනකොට එයාගේ ආරක්ෂාවම තමයි ඒ විනීත බව, තැම්පත් බව, සංවර බව. ඒ නිසා මේ කහන කාන්තාවක් මම කාන්තාවනේ මේ කාටත් පොදුවේ කියන එකක් අපි ඇසුරු කරන්නේ. කවදාවත් ඔය උඹ බම්බලන් අරමුණු වචන කියන්න එපා. දැන් අපි කැමතිද යාළුවෙක් වුණත් ඇත්තටම කැමතිද අපි නැත්තන අපිට අරමුණු කියනකොටද අපි කැමති? දැන් ජනිත් කියනවා ශාන් නැත්තන මේ අරු ආවේ නැත්තේ මොකද? යාළුවා නිසා අවුල් නැති වෙන්න පුළුවන්. නමුත් කැමති නැද්ද නිකන්? මොකද දන්නේ අපි ශාන් ආවේ නැත්තේ. ඒක ලස්සනයි නේ. සමහර යාළුවකමට කියලා මචං කියන එක කැතයි. ඒකට එහෙම කරන්න එපා. අපිත් කැමති නේද? කොහොමද කතා කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ වචන කතා කරන තුන් ගොල්ලක් ඉන්නවා. මදුබාණී, පුප්පබාණී, භූතබාණී. ඔයාලා කොයි જાතියද බලන්න. මදුබාණී කියන්නේ මල් පැණි වගේ. මදුබාණී මිමි පැණි වගේ. පුප්පබාණී කියන්නේ සමහරුගේ වචන මල් පැණි වගේ. තව සමහරු ඉන්නවා භූතබාණී. අසුචි වගේ ගඳයි, කැතයි. ස්වභාවික කියන්න පුළුවන් වචන නෙවෙයි. ඒක කියන්න එපා. දැන් ඔන්න අපි හිතමු ජනිත් දැන් සමහරට කොහොමද මචං උඹ වම්බලන් කියනවා ඇති. දැන් අපි හිතමු ඔන්න ජනිත් දෙනවා වේදිකාවක එනවුන්ස් කරා. සාන් තෑග්ගක් ගන්නදී නම් මචං වරින් තෑග්ග ගන්න. එහෙම කියනවා. ඇයි? කැතයි. අපි ශාන් මහත්මයා පැමිණ තෑග්ග ගන්න. එහෙමනේ කියන්නේ. ඒ ස්වභාවික කියන්න බෑ අර වචන. ඒවා කියන්න එපා. ඒවා වෙනස් කරගන්න ඕක කට්ටිය. ඒකේ අතරිපාක තමයි සමහර හඳුරන්නේ ගිය බයින්නේ උඹට මොකද කියලා නේ. ඒ කියපුවා තමයි හම්බෙන්නේ. උඹ බලන් කියන්න එපා. දැන් දැකලා තියෙන මේ අපි අසුර කරන කොට දෙනෙක් අරෝහෝ කියන මේ වචන කියන්න එපා. ඒක ඇතයි. ඒක සමහර විහිළු වලට කියන්න පුළුවන්. ඒක නිතර භාවිතයේ තියාගන්න එපා. ඉතින් විහිළුවටත් හොඳ නැත්තම් හොඳයි. ඒ නිසා මේ හරි කැතයි. කෙනෙක් කේන්ති කියලා හදිස්සියට බයින අවස්ථාවක් කියවෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට 100% නැති කරන්න අමාරුයි. මම කියන්නේ මේ සාමාන්‍ය භාවිතයේදී කොහෙත්ම එපා. කොහොමත් එපා මම කියන්නේ. උත්සාහ කරන්න. ඒක තමයි අපේ වෙනස. දැන් මරුණක් කියනවනේ බාන්නේ කාටවත් අරමුව කියලාවත් කතා කරන්නේ නැහැ කියලා කියනවනේ. ගුණයක්. ඒ නිසා මේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ. නේද? දැන් මේ ස්වර්ණ දුව තාම පුංචි දුවක්නේ. දැන් ඉගෙන ගන්න ඕන ලොකු වෙන්න කලින් ඕවා. ස්වර්ණ මෙහෙම කියලා නැද්ද කාටවත්? කියලා තාම කියනවද? නොකිය ඉන්න ඕනේ කියනවනේ. කියන්න එපා. මම නම් කැමති නෑ. දැන් මට ඇහිලා තියෙන සමහර අය අපිට කතා කරලා සමහර හාමුදුරුවෝ අපි ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී අරෝම කියන මට ඇහිලා තියෙන සමහර අවස්ථා. ඒක යාළගේ ඉතින් අසංවරකම. මට ඒක හරියන්නේ. මම නම් එහෙම කරන්නේ නැහැ නිසා. අරෝම ඒ වචන හොඳ නැහැ.
මම කියන්නේ ගෞරවණීය එහෙම ලොකු වචන දාන්න කියලා. ඉතින් එහෙමත් තමයි. නමුත් හරි ප්‍රිය විදිහට කතා කරන්න. ඒ වචන කතා කරනකොට හොඳ කෙනෙක්ගේ වචන වල ලක්ෂණ දෙකක් තියෙනවා. මොකන්ද? කන්න සුඛා, ප්‍රේමනීයා, හදයංගමා පූරි. ඔය ලක්ෂණ තියෙනවා. තව තියෙනවා ගොඩක්. කනට සැප වෙන්න ඕනේ. හරි ලස්සනයි. ප්‍රේමනීයා, ප්‍රේමනීය වචන වෙන්න ඕන. හදයංගමා, හදවතට දැනෙන්න ඕන. පූරි. ඔය පූරි කියන්නේ ඔය නගරවල ඉන්න මිනිස්සු, ඒ වැදගත් මිනිස්සු කතා කරන්නේ. මහත්මයා සර් අර ඒ වගේ වැදගත් විදියට. ඒ තරම් නැති වුණත් අර ඒක තමයි බුද්ධ වචනය. ඒ නිසා අර අපිට පුරුදු විදියට අපිට පුරුදු තමයි එහෙම කතා කරන්නේ. හැබැයි අර විදියට කතා කරලා බලන්න ඔය හිතේ බර අඩුයි ඉතින්. ඒකට හුරු වෙන්න. ඒක අපිට නැත්තම් සංසාර නරක හුරුවක් වෙනවා. මේකට ගොඩක් කියන්න පුළුවන්. කෙටියෙන් කියන්නේ මේ සමාජ කතා කරන විදිහට කතා කරනවට වඩා අර විදිහට හුරු වෙන්න. නමුත් මම අර කිව්වේ මේ සමාජ නිකන් වෙන්නේ හිතන විදිහ වෙනස් වෙන. දැන් අපි මේවා කරන්න තියෙන එක හේතුව අද සමාජයකට තැනක් නැහැ. ගොඩක් වෙලාවට. මම කිය අර යාලා හදන ඔය හොඳට කතා කරන අය තමයි නරකමයි කියලා. ඔය සීල් ගන්න අය තමයි විතර දෙක කන්නේ කියනවා. නේ? එහෙම අර එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැරද්ද අල්ලලා මෙහෙම කරාම අර ඔක්කොම කට්ටිය ඉතින් අපිට වැඩක් නැහැ. දැන් ගොඩක් අය නොදන්නවට යාලා එහෙම කරලා ඒව රකින්නෙම තව කාගේ හරි නමක් දිනා ගන්න. ඒ නිසා තමයි යාලා අපිට මොකද හරි කියයි කියලා නවත්තන්නේ. අපිට වැඩක් නැහැ අනිත් අය මොනවා කිව්වත්. අපි දන්නවනේ අපි කරන්නේ හරි දෙයක් කියලා ඒක කරන්න. මේ මිනිස්සු කියනවා ගණන් ගන්න එපා. ඊළඟට ඔය ධර්මයෙන් තොරව සංස්කෘත ඒව මේව පස්සේ යන එකත් ඔකට හේතුවක්. දැන් සංස්කෘතව මට මතක වෙනවා එක ශ්ලෝකයක්. ගොඩක් අය කියනවා. මුඛ පද්ම දලාකාරම් වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවහාග්‍රේ හෘදයේස්තු හලහලක් කියලා. සමහරු කතා කරද්දී මුව නැත්නම් මූණ නිලුම් මලක් වගේ නිකන් මලක් වගේ ලස්සනයි. වාචා චන්දන සීතලං වචන හඳුන් වගේ සීතලයි. මදු තිෂ්ඨති ජීවහාග්‍රේ. ඒ කියන්නේ මේ දිව අග නිකන් මේ මීපැණි වැක්කිරෙනවා. වෙයි කියන හෘදයස්තු හලාහල. අදවතේ හලාහල විස තියෙන. දැන් මේක ඇහෙද්දි ඔයාලට ඇති වෙන්නේ මෛත්‍රියද දේශයද? තරහනේ. අපෝ හාමුදුරනේ ඔහොම තමයි ඔහොම ඉන්නවා රාම. හැබැයි බුදුරජාණන් වහන්සේ ක්‍රමය ඒක නෙමෙයි. අඝාත පටිවිණය කියන සූත්‍රයක් තියෙනවා. ඒක කියන්නේ කෙනෙක් ඉන්නවා යාගේ වැඩ හොඳයි වචන හොඳ නැහැ. තව කෙනෙක් ඉන්නවා වචන හොඳයි වැඩ හොඳ නැහැ. තව කෙනෙක් ඉන්නවා වැඩත් හොඳයි වචනත් හොඳයි. තව කෙනෙක් ඉන්නවා වැඩ හොඳ නැත්නම් වචන හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කෙනෙක් ඉන්නවා අර වැඩ හොඳයි වචන හොඳ නැති අය. ඒක මොකක්ද කිව්වේ? අපි රෙදි කෑල්ලක් ගත්තකොට අපිට රෙදි කෑල්ලක් ඕන. හැබැයි පැත්තක පැල්ලම. අපි මොකද කරන්නේ? මේ පැල්ලම් පැත්ත ඉරලා හොඳ කෑල්ල ගන්නවනේ. ඒ වගේ එයාගේ වචන හොඳ නැතුනට වැඩ හොඳයිනේ. ඒ ගැන සතුටු වෙන්න කියන්නේ නැත්නම් අපේ ද්වේෂය වැඩි වෙනවා. දැන් ශ්ලෝක වලින් උගන්වන්නේ එහෙමයි. මොනවා කරත් හදවතේ තියෙන හලාහල. නේද? ඒ කියලා දැන් ත්‍රිවිලක් ගහගෙන යන්නේ පාට මෙහෙම ඒ අපිට තරහ ඇති වෙනවා. අපි නිවෙන්නේ. ඒ නිසා අපි ඒ හොඳ විතර දකින්න. තව සමහරු ඉන්නවා කතා කරද්දී ආය පර්ෆෙක්ට්. හැබැයි වැඩ නැහැ. එහෙමයි ඉන්නවා. දැන් මේ කුටිය හදනකොටත් එහෙම කෙනෙක් අපිට හම්බුණා. වාහනයක් කොහොම හරි හදලා දෙනවා ඔබ වහන්සේ බය වෙන්න එපා කියලා කිව්වේ. ආවේ නෑ. නමුත් කමන්නේ වචන හරි හොඳයිනේ. මම ඒ ගැන හිතලා ඉන්නවා. එතකොට අපි නෙමෙනවනේ. තරහ කේස් ඇති කරගන්න ඕනේ නෑනේ. ඒක විතරක්. තව කෙනෙක් ඉන්නවා දෙකම හොඳයි. මොකද ඔකේ අන්තිමට කියනවා දෙකම නැති කෙනෙක්. වචනත් හොඳ නෑ, වැඩත් හොඳ නෑ. යාව දකින්න කියන්නේ කොහොමද? අපි දකිනවා කාන්තාරක අතරමං වෙච්ච කෙනෙක්. යාර කොහේ කියත්
සතියක් දෙකක් යන්න තියෙනවා. දැන් බඩගින්නේ ඉන්නේ. කාලා නැහැ සතියකින් විතර. අපිට එයා දැක්කම ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පා කරන්න. නේද? නමුත් අපිට සමාජෙම ගන්නන්නේ ඒවනේ. ඔය හොඳට කතා කරනවුන් ඉන්නව නේද? හොඳට පරිස්සම් ගියා. ඔවුන් තමයි යටින් ගේම දෙන්නේ. අපිට එහෙමනේ උගන්නන්නේ. ඉතින් අපිත් සැක කර අපි හැම වෙලාවෙම ඉන්නේ අනිත් එක්කෙනා දිහා සැකෙන් වෛරයෙන් බලන මානසික මට්ටමේ. ධර්මය අධර්මය විමසන අර මේ විමර්ශන බුද්ධිය නෙමෙයි කියන්නේ. ඒක තියෙන්න ඕන. හැම වෙලාවෙම ඉතින් එහෙම හොඳ නැහැ. ඉතින් එකල්ලි පෙර පරිද්දෙන්ම දිව්‍ය ලෝක චාරිකාවේ හැසිරෙන මහ මොගලන් මහරහතන් වහන්සේ මහත් සම්පත්තියක් අනුභව කරන එම දෙව්දුව දැක ඇගේ සමීපයට ගියහ. දහසක් අප්සරාවන් පිරිවරාගත් ගැල් සැටක් බර අබරණින් සැරුණුසුරු සිරුරක් ඇති. ඕතමෝ ගැල් 60ක්. මොකක්ද ගැල් කියන්නේ? කරත්ත ඉස්සර ගැල් කිව්වහම ගැල් 60ක්. සාමාන්‍යයෙන් ගැල් කිව්වහම එක කරත්තයක් නෙමෙයි. ගැලක් කිව්වහම සාමාන්‍යයෙන් තියෙන කරත්ත පොඩිම. ප්‍රමාණෙ මතක නෑ. ගැලක් කියලා ගණන් ගන්න ප්‍රමාණය. එතකොට ගැල් 60ක. අපි ගමුක දැනට මේ එහෙම තමයි ඉතින් ලොකු ප්‍රමාණයක් නේ. 60ක ආභරණ. ඒ කියන්නේ විශාල ශරීරයේ තිය ආභරණ. එයාට එක බර නෑ. ශරීරයක් නේ. ඕතමෝ හිසනමා තෙරණුවම් පාවැද එකත් පසක සිටියාය. ඇය විසින් කරන ලද පින්කම් පිළිබඳ ප්‍රශ්න කරන්නා වූ තෙරණුව මෙසේ කීහ. කොඤ්ඤා මයුර දිවියාච හංසා වග්ගුස්සරා කෝකිලා සම්පතන්ති උප්පාභිකින්නං රම්ම මිදං විමානං අනේක චිත්තං නරනාරි සේවිතං. කොස්වාලිහිනියෝද මයුරෝද හංසයෝද මනහර නාදය සහිත කෙව්ලෝද යන මේ දිව්‍යමය පක්ෂියහු මෙහි හැසිරෙත්. විසිරුණු මල් ඇති රමණීය වූ මේ විමානය නන් අයුරින් සිටියම් කොට ඇත. ස්ත්‍රී පුරුෂ දෙවියන්ගෙන් ගැවසී ගත්තේය. කොට කොස්වාලීනිය මයුරය හංසයෝ මයුර කියන මොනරුනේ. ඒ සත්තු පිරලා ඉන්නේ මනහර නාදේ. හැබැයි අර අපේ ලෝකේ ඉන්න අය වගේ හිතන්න එපා. දිව්‍යමය මොනරු. මේ ලස්සන හිතා ගන්න බෑ. තත්ථජ්ජසී දේවි මහානුභාවේ ඉද්ධී විකුබ්බන්ති අනේක රූපා ඉමාචතේ අච්චරායෝ සමන්තෝ නච්ඡන්ති ගායන්ති ප්‍රමෝදයන්ති. මහානුභාව සහිත දේවතාවියනි ඔබ 이르දීයෙන් විවිධ රූප ආදිය මවමින් වෙසෙන්නේහි. ඔබගේ මෙම අප්සරාවද ඔබ වටා නටති, ගයිති, ප්‍රමෝදයට පත් කරවති. එකට මේ දේවතාවිය නිකන් නෙමෙයි ඉන්නේ. ඒ දිව්‍යානුභාවයෙන් කැමති රූප මවමින් කැමති එකක ඉන්නේ. නෑ හිතලා බලන්න ගෙදර ගිහිල්ලා මොනවද ඇද්දනේ. ඒ ස්වභාවයත් එක්ක කොච්චර සපක්ද. දේවිද්ධි පත්තාසි මහානුභාවේ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කේනාසි එවං චලිතානුභාවා වන්නෝචතේ සබ්බ දිසා පභාසති. මහත් ආනුභාව ඇති දේවතාවීනි ඔබ 이르දිමත් වූයෙහිය. මිනිස් දුවක වූවා කවරනම් පිනක් කළෙහිද ඔබේ වර්ණයද සියලු දිසාවන් ආලෝකමත් කරයි. මෙවන් දීප්තිමත් ආනුභාවයක් කවර හේතුවකින් ලැබුවේද කියලා අහනවා. සා දේවතා අත්තමනා මොග්ගල්ලානේන පුච්චිතා පඤ්ඤං පුට්ඨා ව්‍යාකාසි යස්ස කම්මස්සිදං පලං. දැන් මේක නම් මතක් වෙද්දි තේරෙන්නේ නැතිනේ. හැමදාම කිය මොකද්ද? මොගලන් මහරහත් තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද සතුරු සිත් ඇතිය දේවතාතමෝ
මේ ඵලය නම් කවර නම් කර්මයකගේද යන බව අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය. අහං මනුස්සේසු මනුස්ස භූතා පතිබ්බතානාඤ්ඤ මනා අහෝසි මාතාව පුත්තං අනුරක්ඛමානා කුද්ධාපහං පරුසං අවෝච. මිනිස් ලොව මිනිස් දුවක වූ මම අන් අය ගැන නොසිතන පතිවෘතාවක් නිමි. අනිත් අය ගැන නොසිතන. ඒ කියන්නේ අනිත් පිරිමි ගැන හිතන්නේ නැති තමන්ගේ ස්වාමියාගෙන් සතුට වෙන කෙනෙක් වුණා. ක්‍රෝධයෙන් දුරු වීමි. ක්‍රෝධ කරේ නැහැ. පරුස බස් නොකීමි. පරුස බස් කීවේ නැහැ. පුතු රකින්න මවක් මෙන් යටකී ගුණාංග රැකිමි. මම මේ දැන් ඔය කියන්න යන ගුණාංග පුතෙක් එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා රකින්න වගේ රැක්කලු ගුණ ටිකක්. මොනවද? බලන්න ඔයාලා රැකලා තියනවද කියලා. සච්ඡේදීතා මෝන වච්ඡං පහය ධානී රතා සංගහිතත් භාවා අන්නංච පානංච පසන්න චිත්තා සක්කච්ඡ දානං විපුලං අදාසී. මුසාවාදයෙන් දුරව සත්‍ය වචනේ පිහිටියෙමි. හරිද? මොකද්ද? බොරු කිව්වේ නැහැ. බොරු කියන්නේ නැද්ද? බලන්න තමන් බොරු කියනවාද කියලා බලන්න. එහෙනම් දිව්‍ය ලෝකේ යන්න බෑ, නිවන් දකින්න බෑ. හොඳේ. බොරු කියන්න බෑ. සංග්‍රහ කිරීමේ ඇලුණු ස්වභාවයෙන් ඇතිව දන් දීමේ ඇලුණෙමි. කියන්නේ දානය සහ සංග්‍රහය දෙකම තියෙනවා. ගෙදරට આવත් හරි කැමති සංග්‍රහ කරන්න. සහ දන් දීමේ ඇලිලා වාසය කරලා තියෙනවා. එහෙම තමයි දිව්‍ය ලෝකේ යන අය ඉන්නේ. සංග්‍රහ කරනවා. අපේ ජීවිතේ අපිට එහෙම අම්මලා ගොඩාක් හම්බෙලා තියෙනවා. හරිම සංග්‍රහශීලී. හරි ලස්සනයි පින්කම් කරනවා. ඔන්නෝහේ දෙයක් දෙන්නේ හරි ලස්සනට පිළිවෙලට හදලා. ඉතින් එහෙම අම්මලා ඉන්නවා. ඒක දක්ෂයි. දැන් ඔය අර ඉන්නේ ලසන්ත අලගියවන්නේ. අපි මේ දේශපාලනය ගැන කියන්නේ ඒ මහත්තයා නාවින සාන්දරාට සද්ධාවන්තයි. මේ මහත්තයාගේ භාර්යාව ඉන්නවා. මම ගිහිල්ලා නැහැ හෙට. සායනහසලා කියනවා. පුදුම දක්ෂයි කියනවා චතුමදුරියම. ඒ අම්මා තරම් රහට හදන කෙනෙක් හොයාගන්න අමාරුයි කියලා. විනාඩි 5න් හදනවා. ගියව ගමේ දක්ෂතාවය තියෙනවා සංගයයට. ඔයාලට පුළුවන් ද චතුමදුරියක් හදන්න සාසනාවක් කඩපු ගම ඉක්මනට පැය භාගයක්. දන්නෙත් නෑනේ. අර අපේ ඥානධම්ම සෝවාන්සලා හදන් ආවේ. ඒ චතුමදුර හදන ඉන්නේ දන්නේ. ඒවට රටින් ඉඳන් දාන. බුද්ධරක් පල්ලුත් දාන. ඒක කෑම. ඔතන්නේ. වර්ග හතරවත් බොහෝ දෙනෙක් දන්නේ. ඕන නැති ඔක්කොම දන්නවා. නේ? ගිතෙල් මීපැණි බටර් හකුරු. හැබැයි සෝවාන්සලා ගොඩක් වල දන්න කැමති කමේ ගිතෙල් වලට තල තෙල් ගන්නවා. ඒක මේ හොඳයි. ඉතින් අන්නේ වගේ දක්ෂ වෙන්න ඕනේ. අය සමහර අම්මලා ඉන්න 1000ක්වත් කන්න දෙනවා. ඒ අම්මලා ඉන්නවා. ඉස්සර හිටියා දැන් ටික අඩුයි නමුත් ඉන්නවද? මම දන්නේ එහෙම කීප දෙනෙක් ඉන්නවා. කොහෙන් හරි මොනවා හරි කරලා ඒක කරනෝනේ. මාර දක්ෂයි. එහෙම කාන්තාව ඉන්නවා. අන්න එහෙම වෙන්න ඕනේ. එහෙමයි දැක්කොත් දැනගන්න මෙයා දිව්‍ය ලෝක යන ගුණයක් තියෙන කෙනෙක්. කියන්නේ එහෙම ඇල්ල වාසය කරන එක කැමැත්තෙන් කරන්නේ. ඉතින් එහෙම සංග්‍රහත් කරා පහන් සිතින් යුතුව ආහාර පානද සකස් කොට තමයි දන් දුන්නේ. සකස් කොට. ඔක අපි නිතර කියනවානේ. දන් දෙනකොට සකස් කරලා දෙන්න ඕනේ. දැන් ඔන්න කැරට් අලයක් තියෙනවා. හැමදාම කැරට් දෙකට කිරි දාලා එක දවසක් හදනවා. අනිත් දවසේ කිරි එකට කැරට් දාලා හදනවා. නේද? ඊට පස්සේ ඔක මිරිසට හදලා ඊළඟ දවසේ නම් ඉතින් මිරිසට කැරට් දාලා හදන්න. සකස් කරලා දෙනවා කියන්නේ ඒක නෙවෙයි. දැන් අද සවන්නාන්තර දුන්නේ අපි තුන් කැරට් විතරයි තියෙන්නේ කියලා. ආයෙත් තම්බලා දෙනවා. අද මේ පොඩ්ඩක් මම පුළුවන් ඔක ඩ්‍රයි කරලා වගේ නිකන් බෙදලා වගේ දෙන්න. එක එක ක්‍රමයකට සකසා දෙනවා. කල්පනා කරලා දෙනවා. සකස් කොට දෙනවා. ඊට පස්සේ ඒක නිකම්ම දෙනවට වඩා නිකන් ලස්සන කරලා දෙනවා. හදලා දෙනවා. වළඳන්න පුළුවන් විදිහට දෙනවා.
දැන් ඔය සමහර පළතුරු වට්ටි තියන්නේ කපාගෙන වළඳන්නද? මේ මහසෑයටත් අපි දැකලා තියෙන පළතුරු වට්ටි තියලා බුදුරජාණන් වහන්සේ කපන් වළඳන්න ඕනේ. එහෙමද? එහෙම හොඳ නැහැ. කපලා දෙන්න. කපනකොට අර තඩී කෑලි කපනවා. දැන් දාන වලට ගියාම අපි වළඳන්නේ නැහැ සමහර ඒවා ඉස්සර. මොකද අපි දන්නවා මේක වළඳන්න ගියොත් අමාරු වෙටෙනවා. ඇයි කටේ දාගෙන මෙහෙම කරලා වළඳන්න වෙන්නේ. අමාරු එළියට පැනලා එළියට වැටෙන්නත් පුළුවන්. කපනකොට අර වළඳන්න පුළුවන් අඟල කෑලි වලට අපි කියන්නේ කපන්න ඒක පහසුයි. ඒ සකසා දෙනවා. කොට පිරිකරක් හදද්දි දන්නව කට්ටිය ටික ටික දන්නවනේ පිරිකරක් පූජා කරද්දි නිකන් පෙට්ටිය පූජා ගන්න තුනේ ඒක ලස්සන බෝම් පේපරයක් කරලානේ රටාවක් දාන හැමදේම දැන් මේ ළඟදී අමාලිද වල ඔය කට්ටිය අර පොත දුන්නේ නේ ලස්සනයි හොඳට උතලා දෙනවා මේ වගේ අර ට්‍රේ එක තියලානේ ලස්සනට කරන්න ඕනේ ඊට මේ දුන්නේ සකසන්නේ එහෙම සකස් කරලා දුන්නේ සකස් කරලා දැන් විතරයක් තම්බන් එන්න පුළුවන් කෙනෙක්ට ඒක සකසා දෙනකොට කොහොමද ගන්න පුළුවන්? කපලා ගම්මිරිස් ටිකක් දාන්න. නේ? සකසා. තව පිටරක් තියෙනද මොකද කරන්නේ? ඒකටත් ගම්මිරිස් දාන්න. නෑ ඒකට අපිට පුළුවන් සෝස් ටිකක් තියෙනවා නම් දාන්න. නේ? තව පිටරක් තියෙනවා. මොකද කරන්නේ? ඒක නිකන් දෙනවා. නේ? අන්න එහෙම සකසා දෙන්න ඕනේ. අපි ගිය පාරේ ගියලා එක අම්ම කෙනෙක් කෝපි දුන්නයි කියලානේ. ඒ අම්මට නිකම්ම කෝපි එක තම්බලා දෙන්න පුළුවන්. එහෙම කරේ නෑ. ඒ කෝපි එක අම්මා වැන්න ටිකක් දාලා තමයි දෙන්නේ. නේ? එන්නම සකසා දෙන්න. එතකොට තමයි අපිට මම කියන්නේ ලැබෙන දාන විතරක් නෙමෙයි හැමදේම අපිට හරි පිළිවෙලට ලැබෙනවා. මිනිස්සෙක් වුණත් හම්බෙනකොට නිකන් තේ එකක් වගේ නේ වැල්ල දාපු තේ එකක් වගේ කෙනෙක් හම්බෙන්නේ. නේද? ඒ කියන්නේ මිනිස්යාලගේ වැල්ල රහයි කියලාද නේ? ඒ කියන්නේ හොඳ ගුණවත් මිනිස්සෙක් රසවත් මිනිස්සෙක් ලැබෙනවා. යාළුවෙක් හම්බුණා හරි රසවත්. ඊළඟ රසවත් මිනිස්සෙක් කියන්නේ මොකද්ද? ඇසුරු කරද්දී අර දැන් නිකන් කෝපි එකක් නේ වැල්ලයි කෝපි එකක් පොඩි රහයිනේ. ඒ වගේ ඇසුරු කරද්දී හරි සමහර අය එහෙම නැද්ද? හරි රහයි ඇසුරු කරන්න නේ. අන්න ඒ වගේ. එතකොට මොනවා වුණා? දැන් සමහර අයගේ මම දැකලා තියෙනවා එකම වගාව කරන්නේ, එකම පළ වගා කරන්නේ. කෙනෙක්ගේ කටේ තියන්න බෑ. හැබැයි අනිත් කොටුවේ හරි රහයි. ඉන්න. හැමදේම විපාක මතුවෙනවා. හංගල අනිත් විපාක කොහේම මතුවෙනවා. සකසා දෙන්න ඕනේ. තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉදමිච්ඡති උපපජ්ජන්ති ච මේ භෝගා යේකේචි මනසෝ පියා සිතට යමක් ප්‍රිය වේදේ සම්පත් මට ලැබෙන්නේ පෙර කියූ පිදීම මැදීම යන කරුණ නිසා මෙබඳු වර්ණ ලැබෙන ඒ නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබෙන කියලායි කියනවා අක්ඛාමිතේ වික්ඛු මහානුභාවං මනුස්ස භූතා යමකාසි පුඤ්ඤං තේනම් ඒවං චලිතානුභාවා වන්නෝච මේ සබ්බ දිසා පභාසතිති සහ දේවතා ඉසජ්ජේසි කියන්නේ විසඳනවා ප්‍රශ්නේ කොහොමද මෙන්න මෙහෙම මට වුණා කියලා ඒ ප්‍රශ්නේ විසඳනවා මහත් ආනුභාවයත් භික්ෂුවරයාණෙනි මිනිස් දුවක වූ මම යම් පිනක් කළෙම්ද ඒ පිනෙන් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි මගේ වර්ණයද සියලු දිසාවන් බබළුවන්නේ යනුවෙනි ඒ දේවතාතුමෝ පිළිතුරු දුන්නාය දැන් අන්තිමට මේක අර්ථ විස්තරය තියෙන්නේ මේ ගාථාවේ පද විස්තරය මෙසේය කොංචා මයුර කොංජාබි උදා කොකිලා බිහි වග්ගුබි ජීවන් ජීවක සද්දෙත්ත ඔය තියෙන්නේ ආටනාටි කොංචා කියලා කියන්නේ කාටද කොඤ්ඤා කියලා කියනවා කොස්වා ලිහිණියෝ කියන්නේ ලිහිණි වර්ගයක් කියන්නේ අන්නේ කොස්වා ලිහිණියෝ නැත්තම් පිල් ලිහිණියෝ කියලා කියනවා පිල් තියෙන ලිහිණියෝ ඊළඟට මයුර කියන්නේ මොනරට මොනරු ඔව් හැබැයි දිව්‍යානුභාව සහිත කොස්වාලීනි මොනරු සාමාන්‍යයෙන් කොහොමත් කුරුල්ලෙක් කොච්චර ලස්සනද බලන් ඉඳිනවනේ දිව්‍ය ලෝකේ කොහොමද සාමාන්‍යයෙන් කුරුල්ලෝ උයනට ගියාම අපිට වෙලා වෙනවා දැනෙන්නේ
බල බල ඉන්න ඔය කිචි පිචි. කීගෙන ඉතින් අපිට යනකොට මේ හවස් වෙලා. අලි බලන්න ගියාමත් ඕමන්නේ. ඇති වෙන්නේ නැහැ. සමහර තැන්දී නැති වෙන්නේ. මම වල පහුගිය කාලේ වේගේ දිව්‍ය ලෝකේ කාලේ අපේ කාලේ වෙනසක් නැහැ කියන එකයි වෙන්නේ. නා මම මනින්න වෙනස් වුණාට කාලෙමයි. අර ඒ සැපත් එක්ක ඉද්දි කාලය යනවා දැනෙන්නේ. එතකොට අපිට දවසක වැඩ යාට අවුරුදු 100ක් විතර ගියාම තමයි දැනෙන්නේ. ඒකයි වෙන්නේ උතන. ඒක විස්තර ගන්න කාලේ නෙමෙයි. ඊළඟට හංසා කියන්නේ හංසා දන්නවද? හංස ස්වර්ණ හංසය. හැබැයි නිකන් හඳනේ ස්වර්ණ හංසය. ස්වර්ණ හංසයන් කියන්නේ රත්තරන් පාට හංසය. දැකලා තියෙනවද? එඩිට් කරලා පුළුවන් මේ ෆොටෝ එකක් බලන්න. හැබැයි නිකන් හංසනේ හංසය හරි ලස්සනයි. මේ හංසයන්ගේ වගේ හැමදේම ලස්සනයි. කොට ඒ වගේ රට ලියකම් හරි ලස්සන හංසයෝ. දිව්‍ය හංසයෝනේ. වග්ගුස්සරා සරා කියන්නේ ස්වර. වග්ගු කියලා කියන මිහිරි කියන එකට. තාම මිහිරි හඬ තියෙන්නේ. ඒකට ඔය තත්ත්වගේ හඬවල් කියන එක පොඩි දෙයක් නෙවෙයි. අපේ කැලේ ඉන්න සාන්නාංශ නමක් කියන්නේ භාවනා කරලා බලන අතීතේ. මම ඊට කලින් කවුරුලා හිටියේ. බලනකොට උන්වහන්සේ කප්පොට්ටෙක් වෙලා මෙහෙම වෙන්න බෑ. මොකක් හරි ලොකු හේතුවක් ඇති. තව ජීවිතයක් බලන්න. මේ තාම උන්වහන්සේ ඉන්න ඇති බුරුමේ. කක්කොට්ටට කලින් හරකෙක්. නෑ එහෙම වෙන්න බෑ. මෙච්චර මහාන ජීවිතය කියලා මෙච්චර තත්යකට එන හරකෙක් වෙන්න කලින් මොකක් හරි තව හේතුවක් තියෙනවා. තව ජීවිතයක් බලන්න. හරකෙක් වෙන්න කලින් පුංචි කුරුල්ලෙක්. ඊපස්සේ පුංචි කුරුල්ලෙක් තවත් බැලුවා ඊළඟ ජීවිතේ. බලනකොට තේරුණා කලින් ඒ කැලේම භාවනා කරපු ධානය තිබ්බ සාසනම. මොකක්ද උනේ? ඔය කැලේ හිටිය කුරුල්ලෙක්. අස්සනට කෑ ගහනවා. ස්වාමීන් වහන්සේ ඔක අහන් ඉන්න පුරුදු වුණා. පස්සේ ඒකට හිත බැඳුණා. මැරෙලාවත් ඕක මතක් කියලා අර කුරුල්ලෙක් වුණා. දැන් කුරුල්ලෙක් නේ ප්‍රශ්නේ දෙන්නේ. ඊට පස්සේ කුරුල්ලෙක් විදිහට හිතන්නේ. මේ කුරුල්ලව කොකුසෙක් කරන් ගියා. යද්දි ඉතින් හරකෙකුත් දැක්කා. හිතුව අර වගේ ලොකු එකක් තිබ්බනම් මට මේ වෙන්නේ නැහැ. දැන් කුරුල්ලනේ මොඩයිනේ. හරකෙක් වෙලා ඉවරයි. හැබැයි හරකා වෙලා වැඩ කරලා අන්තිමට මැරෙද්දි වතුර නැතුව මැරුණේ. මේ කක්කොට්ටෙක් දැකලා හරි මොනවා හරි හිතලා කක්කොට්ටෙක්වත් එන්න තිබුණා වතුරවත් තිබුණා කියලා වතුර ගැන උපාදාන කියලා කක්කොට්ටෙක් වුණා. මම තමයි සංසාරේ යන්නේ. දැන් ඔයාලා හිතන්නේ. දැන් ගොඩ දෙනෙක් හිතන්නේ නිවන් දකින්න නෙවෙයි. අර වගේ ගියක් තිබ්බා. ඒක ගේම කොහෙද ලැබුණේ? මේක මිනිස්සෙක් ඒ ගෙදර වැඩකාරයෙක් ඒ ගෙදර හිටපු ප්‍රධාන ගෑනුගෙන්ට ආසා කරලා මේ මෑතේ කියන කතාව 30 වාරක් විතර මේ ගෑනුගෙනාගේ බඩේ අසුචි පණුවෙක් කියලා ඉපදුණා. අන්තිමේට මිනිස්සෙක් වෙලා තමයි දැනගත්තේ මේ හිටියා කියලා. රසිකිරට යනවා. දැන් පණුවනේ. ඒ තියෙන දේ නැලෙන්නේ දැන් ඇලෙන උපතක් ලැබුණේ ආයෙ ඒකට ඇලෙනවා. ආයෙ ඒක උපදිනවා. තණ්හාව එහෙමයි තියෙන්නේ. මම කියන්නේ ඒ ස්වාමින් වහන්සේට එහෙම වෙන්න හේතුනේ කුරුළු හඬ. ඒ තරම් මම නිල්ගල කැලේ හිටියා. අවිදින්න ගිහිල්ලා පැත්තක හිටියා මගේ ජීවිතේ ආපු මිහිරිම කුරුල්ලා. මෙන්න මේ පාට වගේ ලොකුයි. මෙහෙම පාට පක්ෂිය මම දැකලා නැහැ. හොට නිකන් අලු මිශ්‍ර හොටක්. පුදුම ලස්සනට කෑ ගහනවා. මට මතක් වුණා මේ කතාව. ඉතින් හිතන්නේ ඉතින් දෙවියන් දේවතාවියන් ඉතින් දිව්‍යමය කුරුල්ලෙක් වුණා කොහොමද? නේ? බුදුරජාණන් වහන්සේගේ හඬට සමාන කරන්න පුළුවන් ටිකක් හරි හඬක් තිබුණෙත් කාටද? කුරුල්ලෙට. කවුද ඒ කුරුල්ලා? ඈ? කුරුල්ලේ කෙවිලා. අසන්ත මිත්‍රා සෝවාන් වුණේ ඒ ගැන හිතලා. කුරවි කෙවිල්ලගේ හඬ මෙච්චර ලස්සන නම් බුදුරජාණන් වහන්සේ කොච්චර කඩන් ලස්සනද කියලා ඒ සද්ධාවට සෝවාන් වුණේ. මේ හඬ කියන එක ලේසි නෑ. ඒක වෙනම පැත්තක්. ඉතින් දිවි ලෝකෙ ගියාම ඉතින් ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට ඇල්ලම ඉන්න වෙනවා ඉතින්.
නමුත් ඒකේ මං කියන්නේ ඒකේ තියෙන සැපය සාමාන්‍ය මිනිස්සෙට. කෝකිලා කියන්නේ කොහොලා කියන්නේ. හැබැයි කොවුල වර්ග ඉන්නවා කාල කෝකිල, පුස්ස කෝකිල කියලා වර්ග දෙකක් ඉන්නවා. එතකොට වර්ග දෙකක් ඉන්නවා. ඒකට හැම මේ ඇති ඉතින්නේ අපේ ලෝකේ වුණත් ඇති කොවුල වර්ග ඉන්නවනේ එක එක ප්‍රභේද. අපි දන්නත් ඉන්නව නේද කොවුල වර්ග. ඔය තිත් තියෙන එක්කෙනෙකුයි තව වෙන ඉන්නව නේද? වර්ග දෙකක් අපිත් දන්නවනේ. එතකොට අන්න ඒ වගේ මේ වර්ග දෙකක් ඉන්නවා කියලා ධර්මයේ කියනවා. සම්පතන්ති දේවතාවිය ප්‍රීතිය සඳහා ක්‍රීඩා කරන ප්‍රීතිමත් කරන නැලවෙන නැත්නම් පිරිස හාත්පසින් හැසිරේ. ඒ කියන්නේ සම්පතන්ති කියන්නේ මෙන්න මේ හැම දෙයක්ම මේ දිව්‍ය දේවතාවිය සතුට කරමින් හාත්පස අවට පිටාවේ තියෙනවා. කොස්වාරීනි ආදී රූපයන් දේවතාවගේ ප්‍රීතිය රතිය ඇති කිරීම පිණිස පිරිවර දේවතාවන් ක්‍රීඩා කරන්න අයයිද ප්‍රීතිමත් කරන්න අයයිද කියන කරුණ ඕව තමයි කියන්නේ. පුප්පාබි කින්නම් මොකක්ද ඒකේ තේරුම? ගොතන ලද්දා වූ ගොතනු ලැබීමෙන් තොර වූද විවිධ ආගනා මල් වලින් ගැවසී ගත්. පුප්පාබි කින්නම් කින්නම් කියන්නේ ගොතපු නැති විවිධාකාර මල් සැරසිලි වලින් ඒ ඇගේ විමානයේ පිරලා තිබුණා. බොහෝ වූ උයන් කප්පුරු පොකුණු ආදියෙන්ද විමානයන්හි විශේෂයෙන් බෙදීම් ආදියෙන්ද විස්තර වූ නරනාරි සේවිතා පිරිවර වූ දිව්‍ය පුත්‍රයන්ද දිව්‍ය දුහිතෘන් විසින් ඇසුරු කරන ලැබුවාය. කියන්න බෑ නික අපිට ඒ වෙලාවේ තියෙන ඒ ලස්සන කියන්න බෑ. ඔය දැකලා සමහර වෙඩින් නේ ඉන්දියාවේ වෙඩින් සමහර වෙඩින් අපිට හිතා ගන්න බැරි ලස්සන වෙඩින් දැකලා නැද්ද? ඒක හදන්න කොච්චර වෙනවද නේ? හිතන්න අර හැමදාම එහෙමයි. ඒක අනික දිව්‍ය. අපි වෙඩින් ඇහුවත් ඒක ලස්සනට යටින් බලනකොට ඔක්කොම ටික විදිහට ලී කෑලි අර එහෙම නැහැ. රත්තරන් මුතුමැණික් වලින් ආය යටින්වත් උඩින්වත් ආය මහුල්දල් බැඳලා එහෙම මොකුත් නැහැ. මට ලස්සනයි වේදිකාව ඇතුලේ දර ගොඩවන්නේ එහෙම නැහැ. සම්පූර්ණ ක්ලියර්. ත්‍රිපිරිසුදු සම්පත්තිය. කෙල නැහැ, හොටු නැහැ, සෙම නැහැ. හිතන්න. කලකිරෙන්න දෙයක් නැහැ ඉතින්. චිත්ත නැත්නම් මෙතන මේ අනේක චිත්ත බොහෝ වූ උයන් කප්පුරු පොකුණු ආදීන් විමානයේ විශේෂම කියනවා කියනවා. අන්දෙන් පිටු ඉද්දි විකුබ්බන්ති අනේක රූපා කියලා අපි කියවනේ. නොයෙක් රූපයන් මවා පෙන්වීමෙන් කර්මානුභාවයෙන් සිද්ධ වූ අනේක විද රූපෙන් 이르දි බල දක්වති මවා පෙන්වන යොදමින් සිටියන අදහස. ඒ කියන්නේ හැමෝටමත් නෙවෙයි සමහර අයට අඩුයි සමහරට වැඩි සමහරට නැහැ එක එක ඒවා තියෙනවානේ. මේ දේවතාවිය කැමති රූපයක් මවා ගන්නවා. 3Dද? හොලෝ අපි දුන්නා. එමුනේ ඇත්තටම ඇත්ත විදියට මවා ගන්න පුළුවන්. ගොඩාක් දිවි ලෝකේ සිරහත් නැහැ කියනවනේ. ඒක දෙවිය පුත්‍රයෙක් මවා ගන්නවා. නැත්තම් කර්මයේ විසින් මැවෙනවා. ඇත්තම කෙනෙක් වගේ අර කොණ්ඩ දාන සවනාන්දර ඇත්තම කාන්තාවක් වගේ නෙවෙයි. පස්සේ කියන්නේ උන්වහන්සේ දකින්නේ නැහැ. ඉතින් අය ඒ විදිහේ එක එක රූපමාවෙන් බලමින් හිටියා. නේද? අනඤ්‍යමාන පතිවිතා ස්ත්‍රියන් මයගේ සිත සැමියාගෙන් තොරව වෙනත් කෙනෙකු කෙරෙහි යොමු වී නැත. අඤ්ඤස්මින් මනෝ යන මේ අදහසයි. ඒ අනඤ්‍යමාන කියන්නේ ඒකයි. අනික විශේෂයෙන් මෙතන කියන්නේ නමම දාලා තියෙන එක ප්‍රධාන කුසලයේ තමයි මෙතනදී කියන්නේ අනිත් අය දිව්‍ය ලෝක යනවනේ මේකේ විශේෂත්වය තමයි සැමියා කෙරෙහි එක හිතින් හිටියා. අන් අයෙකු වෙත යොමු වූ සිතක් නැත්තේ එන අඤ්ඤමාන යන අදහස. අනඤ්ඤමාන යන පදයේ සෑදී. මගේ සැමියාගෙන් අන්‍ය වූ වෙනත් පුරුෂයන් කෙරෙහි පාපී සිතක් නොඉපදවීම යන අර්ථය. මාතාව පුත්තන් අනුරක්කමාන මමත් තම පුතා කෙරෙහි දයාව දක්වන අයුරින්ම මගේ සැමියා කෙරෙහි දයාව දක්වමින් සියලු සතුන් කෙරෙහි හිතවත් බවින් සංතාපය බැහැර කිරීමේ කැමැත්තෙන් දයාව දක්වමින් බුද්ධා පහන්න පරුසං අවෝච අන් කෙනෙකු විසින් කරන ලද පීඩාවක් හේතුවෙන් කෝප වූයෙන් නමුද මම පරුස වචනයක් නොකීවෙමි. පෙරලා ප්‍රිය වචනම කීමේ යන අදහස. මට කේන්ති යනවා. මේ කවදාවත් කේන්ති වචන පිට කරලා නැහැ.
ඉතින් මේකෙන් කියන්නේ කිසිම දවසක නොකියවා කියලා කියනවා. නමුත් සමහර වෙලාවට අද සමාජ නරකත් එක්ක සමහරට අපිට සැරවෙන්න අවස්ථාවල ඉන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බාහුල්‍ය අර්ථයෙන්. එහෙම සාමාන්‍යයෙන් කරන්න කෙනෙක් වෙන්න එපා. සමහර බැරි අවස්ථාවල ඉන්නත් පුළුවන්. ඒ අවස්ථාවෙත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් කොහෙත්ම කරන්න එපා. ඉතින් ඒක සත්‍යේ පිතා සත්‍යේ පිහිටියා. අනික බොරු කිව්වේ නැහැ. බොරු කිව්වේ නැහැ. වැඩියෙන් බොරු කියන්නේ කාන්තාවද පිරිමිද? මම හිතන්නේ කාන්තාව කියලා. පිරිමි මොකක්ද ඇත්ත කියන ගොඩක් වෙලාව බොරු කියන පිරිමිත් ඉන්නවා. මොකද මම දැකපු දේවල් තියෙනවා දැන් අනේ නංගි එන්න අප්පා දැක්ක ස්වාමී එහෙම කියලා ගියාම බයින. පිරිමි එහෙම නෙවෙයි ටිකක් මූණටම පෙන්නනවා සවුත්තු. ඒක හොඳයි තමයි. ආව මට උගන්වන්න කියලා බයින යනකොට. මම ගොයි ගිහි ජීවිතේ ඇයි කලකිරෙන කියලා හෙවොත් පේද පහක් කියන්නේ කොත් ඕක එක. හරියට දැක්ක දෙයක්. අපේ අම්මා කියන්නේ මොකද අපේ අම්මට ඒක කරන්නවත් වැඩි තේරුමක් නැහැ. අපේ අම්මෝ ඉන්න අපේ අම්මට කොහොමද ගොඩක් දේවල් ගැන ලොකු තේරුමක් නැහැ නේද? ඒ කියන්නේ ඔක රෝගයක් නේ අපේ අම්මාට එහැටි ඉති. ලොකු දේවල් හිතන්නේ නැහැ. ඒක ඔහේ ඉන්නවා. එච්චරයි. ඒකත් හොඳ එකක් එකට. හැබැයි මම ගොඩාක් දැකලා තියෙනවා. බොරු සෝබන වෙන්නන්නේ බොරු කියන හරියට. කාන්තාව. පිරිමින්ට වඩා වැඩි කියලා මම හිතනවා. නිසා ඒ කහන කාන්තාව හැදෙන්න ඕනේ. ඊළඟට මෝස වජ්ජම් පහයි කිය එකයි මුසාවාදයේ ඇතහැර දානේ රත දන් දීමෙහි ඇලිලා වාසය කරා කල යුතු දෙයි යෙදනා වූ යන අර්ථයයි සංඝහිතත්ත භාව සංග්‍රහ කළ යුතු වස්තුන්ගෙන් තමාට මෙන්ම ස්වභාවයෙන්ම අන් අයටද සංග්‍රහ කරන ස්වභාව ඇති. කියන්නේ තමන් කොයි වගේ දේවල් කන්න කැමතිද ඒ විදියට දෙනවා. හැබැයි ඒ ගුණේ කාන්තාව ගොඩක් අය තුළ මම දැකලා තියෙනවා අද කාලේ. අපිට වගේම ස්වාමීන් වහන්සේලාටත් දෙන්න ඕනේ අසරණ අයටත් දෙන්න ඕනේ කියලා. එහෙම දෙන කාන්තාවන් නම් ගොඩක් දැකලා තියෙනවා. ඒක තියෙනවා ගොඩක් අද කාලේ. කර්මඵල ඇදහිීමෙන් පහන් සිතින් යුතු ආහාර පානද සකස් කොට සිස්සේ දුන්නේමි. සකස් කරලා හිතේ හැටියට දන් දුන්නා. අන්න එහෙම දෙන්න ඕනේ. අන්‍යව මහත් වූ උතුම් වස්ත්‍රාදී දන් දුමියන අදහසයි. එතකොට මේක ඉතින් පිරිමි කාන්තා කියලා බෙදන්නත් බෑ. ඉතින් සමහර දරුවෝ කියන කාරණාවෙන් ගන්න පුළුවන්. සමහර අම්මලා දාන්නේ හොඳට අරන් යනවා පාසලට. ඒක දරුවෝ කියන අපිටවත් නෑ එච්චර ගන්න. ඒක කියන ඉන්නනේ. එහෙම කියන දරුවෝ ඉන්නවා. ඉතින් ඒක මගේ කාන්තා මොනවද දාන දෙන එක ටිකක් හොඳට කරනවා ගොඩක් වෙලාවට. ඒක අගේ කරන්න ඕනේ. මෙසේ දේවතාව විසින් තමාගේ පුණ්‍ය කර්මය පැහැදිලි කළ කල්හි තෙරුන් වහන්සේ පිරිස සහිතව ඇයට දහම් දෙසා මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දැන්වූහ. ඒ කරුණ හේතු සාධක කොටගෙන පැමිණි පිරිසට දහම් දෙසුව. මේ දේශනාව බොහෝ ජනයාට ප්‍රයෝජනවත් වූවාය. එතකොට දැන් මොකද්ද මකින් ගත්ත පාඩම? ගන්න ඕන පාඩම. මේ වගේ කතා තියෙනවා සමහර කාන්තාව මේ දානයක් දීලම නැති අය ඉන්නවා. හැබැයි එක දෙයක් කරලා තියෙන්නේ පතිවතාව රැකලා. එතකොට ඇයි කියන්නේ අපි හොඳට දම්පින්කම් කරන්න ඕනේ කියලා පතිවතාව රැක්කත් ඇතිනේ. පතිවතාව රැක්ක හැමෝම ගියාද? ඒත් නෑ. ඇයි හොඳ අපි කියන්නේ හොඳ පොයින්ට් එකක් අල්ලගන්න මොකද? ඒක හොඳ එක ගුණයක් තියෙනවා. ගොඩාක් අර උදක පාසාද මාණික්කය කියන්නේ මඩ වතුරට දැම්මත් ඒ වතුර පිරිසුදු වෙනවා. අපේ දුර්ගුණ පුවා ආලෝකමත් කරන ගුණයක් තියෙනවා මොකද? තමන් කරන එක දේ හරිම අභිමානයෙන් සතුටින් කරන්න ඕනේ. ඇය එන දෙයක් නොකරත් ඒක ගැන ලොකු අභිමානකින් හිටියා. සමහර කරනවාට කරනවා. මේ පොඩි දේ කරත් ඒක ගැන නිතර හිතන්න සතුටින් ඉන්න. ඇයි ඒක එහෙම ඉඳලා තියෙනවා. මම කවදාවත් මෙහෙම කරේ නෑ කියන එක. එතකොට කාන්තාවගේ පතිවතාව බිඳෙන්නේ නැහැ අර විදිහට මම කියනවා දැන්. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් එනේ එකම පුරුෂයෙක්ගේ යැපෙන එක විතරද පතිවතාව. නැහැ. අපි හිතමු කෙනෙක් ඉඳලා යත් එකේ ඉඳලා ඩිවෝස් වෙනවා. එතකොට එයා වෙන කෙනෙක් එක්ක ගන්න. දැන් එයාගේ පතිවතාව නැද්ද? තියෙනවා.
ඒ තමන් තෝරගත්ත ඒක හරිය නැති නිසා අයින් කරන්නේ දැන් ඉවරනේ. ආය අලුත් එකක් නේද එතකොට. එයාගේ පතිවතාව පිරිසිදුයි. ඒක කිසිම කිලුටක් වෙන්නේ නැහැ. කියන්නේ තමන් පොරොන්දු වුණා නම් ඒ පුරුෂයත් එක්ක විතරයි. එතකොට අද කාලේ කාන්තාවමිය ගණන් ගන්නෑ. සරල කරන් තියෙනවා. වචන හදන් තියනවා එහෙම එපා කියන ටොක්සික් කියලා. ටොක්සික් වෙන්න හොඳ නැහැ තමයි. ඊළාට ඒකේ හරි පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත පුරුෂයෙක් කැමති නැහැ තව තමන්ගේ බිරිඳව හෝ තමන්ගේ බිරිඳව තව කෙනෙක් හෝ ස්පර්ශ කරනවා. ඒක ඇත්තටම හොඳ නැහැ. ඇයි එහෙම කියන්නේ? ස්පර්ශ කරාම මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. ස්පර්ශය එක හේතුවක් නේ. ඊට පස්සේ තමයි අනිත් ඒවාට යන්නේ. මේ අය ස්පර්ශ කරලා නේ බල්ලත් නෑ හිතලත් නෑ. එතකොට තමන්ට සම්පුරුෂයෙක් ඉද්දී අනිත් පුරුෂයෝ දිහා වැඩිය බලන්නවත් යන්න එපා. ඉස්සර පුරුෂයොත් එහෙමයි. තමන්ගේ බිරිඳ හැර අනිත් ස්ත්‍රීන් දිහා අර ආසාවෙන් හොඳට බලන්නේ විශේෂයෙන් බලන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මෙහෙම බලනවා. අර විශේෂයෙන් තනියෙන් ඉද්දී හරි ඒ කෙනා දිහා හරිම වෙනම විශේෂයෙන් බලන්නේ අර වෙන කෙනෙක්ගේ බිරිඳක් කජේ ඇද්දයක් ඒක නිකන් අර අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ එච්චර අවධානයක් නැහැ. අදත් ඉන්නවා මේ පුරුෂයෝ බොහොම කලාතුරකින්. වැඩි අවධානය දෙන්නේ නැතුව ඉන්නේ. එයාට වැඩක් නැහැ ඒක. එතකොට අන්න ඒ විදිහේ ස්ත්‍රියක් වෙන්න ඕනේ. එතකොට ස්පර්ශ කරන්න එපා කියන්නේ ඒක. මොකද අතින්වත් අල්ලන්න හොඳ නැහැ. මොකද අතින් ඇල්ලුවා කියන්නේ ඊට පස්සේ වෙන හිතවිල්ලක් යනවා. තව එක්කෙනෙක් එක ගියාම අතින් අල්ලපේක හරි මතක් වෙනවා. ඒක වෙන දෙයක් ඇති කියලා හරි හිතනවා. ගත කරන දිහා ජීවිතේට පරිපෝෂ වෙනවා. ඒ නිසා මේක අහන අය ඉන්නවා නම් අපි කියන්නේ මේක ගොඩාක් ගැඹුරු මනෝවිද්‍යාත්මක පැත්තට හිතලා තමන්ට පුරුෂයෙක් ඒ කියන්නේ චෙක් කරන්න යන්න එපා. අර ගෝත්‍රික රටක් තියෙන්නේ අප්‍රිකාවේ කොහෙද එහෙම තියෙනවා. ඔක්කොම කරලා හතියක් විතර එකට ඉඳලා චෙක් කරලා බලලා තමයි ගහ වෙන්නේ. වෙන්න එපා. අපි හරියට අපේ පතිවතාව රැකගෙන හිටියොත් අපිට හරි කෙනා හම්බ වෙනවා. මොකද අපි රැකගෙන හිටියනේ දෙයක්. අද සිද්ධාර්ථලා අද යසෝදරා හොයන හැබැයි සිද්ධාර්ථලා නෙවෙයි. අද යසෝදරලා හොයන අය සිද්ධාර්ථලත් නෙවෙයි. සිද්ධාර්ථලා හොයන අය යසෝදරලත් නෙවෙයි. ඒකනේ ප්‍රශ්නේ. යසෝදරාවක් වෙන්න සිද්ධාර්ථලා ලැබෙයි. සිද්ධාර්ථ කෙනෙක් වෙන්න යසෝදරාව ලැබෙයි. ගැළපෙන අය තමයි හම්බෙන්නේ. සමහරට ඉතින් පෙර ජීවිතේ කකුසලයකට හරි ඒවා මෙව වෙන. සමහරට යා හොඳයි එක්කෙනෙක් මේව නමුත් ඒවා අතහරින්න. අතහැරලා අලුතෙන් හරි පටන් ගන්න. සමහරුන්ගේ ජීවිත වැරදිලා. තරුණයාගේ ජීවිතේ වැරදිලා නැහැ. කමන්නේ. දැන් හරිනේ. එතන ඉඳන් හරි අතීතේ අමතක කරන්න. එහෙම නෙවෙයිනේ. ආසාවට විහා වෙන ඊට පස්සේ අර අතීතේ මතක් කර කර ඔහේ ඉතින් මෙහෙම කෙනා. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. එහෙම බෑ. පතිවතාව කියලා කියන්නේ එයා කලින් පාවිච්චි වුණාද කියන එක නෙමෙයි. අපේ වචන වලින් කිව්වා. ඒ සම්බන්ධේ පටන් ගත්තට පස්සේ ආපහු පතිවතාව. ඒ අතීත ඉවරයි. අලුත් සම්බන්ධය. දෙවෙනි එකේදීත් පුළුවන් යාට පතිවතාවක් වෙන්න. ඒකෙදිත් වෙනවනේ ඒකෙත් නැහැ. ඉතින් ඒ විදිහට මේක ටිකක් සංකීර්ණයි කතා කරලත් බෑ නොකලත් බෑ. ඉතින් අපි වෙලාව අවසන් ධර්මයේ ඉන්න කෙනෙක්ට ඕක අමාරු නෑ. ඉතින් අසුබේ වඩනවනම් රූපේ ස්වභාවය දන්නවනම් පවුපින් ටික දන්නවනම් ඒවා මේ අමාරු දේවල් නෙවෙයි. නමුත් මිනිස්සු එහෙම නැහැ. ඇසුරු කරන්නේ මහා නරක යාළුවෝ. බලන්නේ බොහොම නරක දේවල්. එයා බලපානනේ දැන් ඔය පහුගිය කාලේ ඊටාම බොළඳ ගණේ චිත්‍රපටි තෙල් නාට්‍ය ඉතිහාස කියන්නේ මම නම් බලලා නැහැ. ඒ ඇත්ත ඉතින්. වෙන හේතුවකුත් නැහැනේ. බලලා අන්තිමේට ඔය පහුගිය කාලේ නේ ලොකු ප්‍රශ්න නන්නේ. ඉතින් ඒව බලපානවා. ඇසුරනේ. හොඳ අය ඇසුරු කරන්න. මම කියන්නේ දැන් සමහරු බණ කියනවා සංසාරේ යන්න හොඳ කෙනෙක් ඕනේ. හොඳ කෙනෙක් හැමෝටම ලැබේවා. එහෙම කියන්න ඕනේ. පුළුවන් තරම් ගැලවේවා කියන්න ඕනේ. හම්බෙන්න ඕනේ. මොකද ඉතින් එහෙම කිව්වටත් බෑනේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි එහෙම ඕනම නම්
එහෙම කෙනෙක් හම්බෙන්නේ මෙන්න මේ ගුණ රකින්න. ඉතින් ඔය කාරණා ගොඩක් තියෙනවා කාන්තාව මේක අහනවා නම් සහ ඔය ඇත්තෝ අතීතය අමතක කරන්න. වැරදිච්ච තැන් තියෙන්න පුළුවන් ජීවිතේ අමතක කරලා අදිෂ්ඨාන කරන්න. ඒ අදිෂ්ඨානය රකින්න. මොකද ඒවා සංසාරයට යනවා. දැන් බලන්න මේකට ලැබිච්ච සැපත. ඉතින් ඒ නිසා මේ සංසාරේ දිහා බලන් කටයුතු කරන්න. අද මේ ගොඩාක් කාන්තාවන්ට පිරිමින්ටත් එහෙමයි. මේ මෙලොව පරලොව විශ්වාස නැහැ. සමහර ඩිවෝස් වෙනවා මහත්ය ගොරවන්නේ. පොඩි දේවල් වලට ඩිවෝස් වෙනවා. පොඩි දේවල් නැහැ කියනනේ මේවා කතා කරන්නකොත් වලට අවුදේ කියන්න ඕනේ දන්නවනේ. ඕනතරම් පවුල්නේ ප්‍රශ්න දේවනේ ප්‍රශ්නත් නෙමෙයි. තියර මාන්නය නොදන්නකෝ ගිහි ජීවිතෙත් අවුල් මහනුනත් එයාලගේ අවුල් හැමදේම. ඉතින් මේවා හිතට ගන්න කවුරුත් අරගෙන මේ ගුණධර්ම ටික ඇති කරගන්න. විශේෂයෙන් හැදෙන්න ඕන. අර කිවි කේන්ති ගන්න නරක වචන කියන්නේ නැහැ කාන්තාව. අද කාන්තාව ඒක අනිත් පැත්තට නේදන්නේ. ඒ නිසා මේ ඒව හදාගන්න නිවන් දකින්න ඕන නම් සුගති මොක්ෂ සැප ලබන්න ඕන නම් ඒක කරන්නේ ඒ පුරුවෙන්න. කෙසේ හෝ සංසාරේ යන ස්වභාවය තේරුම් ගන්න අද කාලේ වගේ නෑ හැමදාම. මේ රාජකාලේ රාජ යුගයවත් එක්කනේ යන්නේ. ඒ වගේදී අපිට ඊට අනුකූලව හැදෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කල්පනා කරලා මෙන්න මේ විදිහට හිටියොත් මේ කියපු විදිහට හිටියොත් මේ ජීවිතේ නේ බොහෝ ජීවිත ගණනාවක් අපිට සතුටින් ඉන්න පුළුවන්. නැත්තම් මේ ජීවිතේ මේ සමාජයට ගැලපෙන්න එක කර කර ඉඳි. ඒ ගොඩක් ජීවිත ගණනාවකදී තමන්ගේ වැරදි නිසා අසරණ වෙනවා. සමහර ඒ ගුණ හදාගන්න බැරුව ගැලපෙන්නේ නැතුව දුක් විඳලා ඉන්නේ හැම වෙලාවෙම කොන්නේ. ඒ නිසා මේවා සදාකාලික ගුණ ධර්ම මේ. ඒවා ඇති කර ගන්නවා නම් මොන කාලේ මොන ලෝකෙ මුදන ඇයට පහසුයි. ඒ ගුණ යාව ආරක්ෂා කරනවා. සමහර කාන්තාව ඉන්නේ අපි කොච්චර එපා කිව්වත් කට පරිස්සම් කරගන්න බැරුව ගිහිල්ලා කියවගෙනම ආයෙ දැකලා නැද මේ යාළුවෝ නැද්ද වලට. ඉතින් දන්නවා උතන ඈ ඉන්නේ. තමයි. ඉතින් මේ නෝ තේරුම් ගන්න. ගොඩක් කරුණු තියෙන ඉතින් ওই ටික ඇති අදට. එතකොට අද දසවෙනි කතාව අපි මේ 10 සහ 11 මේ කරේ. එතකොට අපි මුලින් කිව්වේ ගැබේ මාතාව තල පූජා කරපු. එතකොට කලින් නොදැනගත්ත දෙයක් දැන් දැනගත්තන්නේ. දැනගත්තේ වගේ තව කරුණු ටිකයි ඉතින් මේවා හිතට ගන්න. කවදා හරි මේ ඥාණය මේ දැනුම ආලට උපකාරයක් වෙනවා. ඒකේ ඒ ගැලවීම සමහර සංසාරෙම කල්ප ගානක් රස්තිය ආදි වෙන්න තිබු අවස්ථාව නැති කරන ඥානයක් මේ ලැබුණේ. සුළුපටු ඥානයක් නෙවෙයි. වාල කන්දක් නගිනකොට වැඩමුළුවක් කරලා ඒ නගින හැටි කියලා දෙනවන්නේ. ඊට වඩා වැටලා මැරි ඉවරයි. නමුත් මේක සංසාරෙම වලව ආරක්ෂා කරන දැනුම මේවා. ඉතින් මෙන්න මේ දැනුම අද ලැබුණේ අපි කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මංගල කාරණා. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණ. ඉතින් බුද්ධ වචනේ සත්‍යයි. ඒ නිසා අපි කරේ මෙලොව පරලොව දෙලොව දියුණු ඇති කරන කරුණු ටික. ඉතින් ওই ටික තමයි කියන්නේ. ඉතින් අද මේ ගැන මොකක් ප්‍රශ්න අහන්න තියෙනවද? කීප දෙයක් ගැන අපහැදිලිකමක් තියෙනවද? එහෙනම් මේ දැනුම හිතට ගන්න මේ වුරුදලම ඇති කරගන්න මේවා බුද්ධ අධිෂ්ඨාන පරිදි මහරහතන් වහන්සේලා රැකගෙන ආපු ਸਰව සදාකාලික කරුණු දැනුම අපි එකතු කරා. ඊට වඩා ඥානය මගේ පෙන්වීමක් දැනුම නෑ. මෙහෙම කරලා වැරදිච්ච කෙනෙකුත් නෑ. අපි කොහොම තර්කගෙන ආවත් මේ කියන විදිහට ඉන්න අයට අපි තම අපි වැඩිම කරුක. අන්නේ ඉන්න බලමු. මේ ටික හිතන්න කියපු ටික. ඉතින් අද අපි රැස්පත් කරගත්ත මේ කුසල බලය සියලු දෙවියන්ට සියලු මීගේ ඥාතීන්ටත්
අද මේ කටයුතු කරන්න සිව්පසේ ලබා දුන්න පූජා කළ පින්වතුන්ටත් ගම්වාසීන්ටත් කුටිසේනාසන ඉදි කර පින්වතුන්ටත් විදුලි ආලෝකයේ බිල ගෙවන පින්වතුන් ජල බිල ගෙවන පින්වතුන් මේ හැමෝටමත් මේ හැම කටයුත්තකදීම ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සමන්තා පෙරමුණ මාතාවන්ට මේ ධර්ම සේවයේ හදවත වගේ සියල්ල සොයා බලා කටයුතු කරන පින්වත් විජේසුන්දර කැපකර මාතාවන්ට මේ පැමිණි පිරිසට ජනිත් මලීෂණී ආදී පුතුණවන්ට මේ හැමෝටම අපි ආශිර්වාද කරන සියලු දෙවියන් බ්‍රහ්මයන්ට මේ ඥාතීන්ට දෙමාපිය ගුරු සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා මේ කුසලානුභාවයෙන් සසර මඟ නොවර්ධින විදිහට කරුණ සකස් වේවා හැම විටම යහපතක් යහපත් මඟ පෙන්වීමක් ලැබේවා ධර්මයට නැමිච්ච හිතේ බලයට ඒ ධර්මය අපිව ආරක්ෂා කරත්වා සංසාරයේ දුගතියකට නොයා සත්පුරුෂ ආශ්‍රයයකට නොයා සත්පුරුෂ ආශ්‍රයෙන් ඉක්මනින් ප්‍රතු බෝධියෙන් උතුම් නිවන කරා යන ගමනේ පවා හිතන පතන හැම යහපතමක්ම පොදාහසේ පායන සපරිපූර්ණ චන්ද්‍ර මණ්ඩලයක්සේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක ඉටු ඒවා අවසානයේදී උතුම් ධර්මාභෝධයද ත්‍රිවිද්‍යා සහිත අෂ්ට සමාපatti සහිත සඩවිඥා සහිත සර්වාංග සම්පූර්ණ උත්කෘෂ්ඨ ආකාරයෙන්ම සුඛා පටිපදා කිප්පා විඥාවෙම සුවසේ සැපසීම සාක්ෂාත් වේවා සාක්ෂාත් වේවා සාදු 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 සුපත් වේවා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුපත් දුකින් මිදේවා සියලු යහපත සබ්බේතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භාන්තු තේ